දැන් ඉස්සර අපිට තිබුණේ නෑනේ ඩිවෝර්ස් වෙනකොට කේක් එකක් හදන්න. දැන් ඩිවෝර්ස් වලට කේක් තියෙනවද? දැන් කරනවා. මම අල්ලලා බලපුවම මට තේරෙනවා කේක් එක මොන වගේද කියන එක. අවුරුදු 85ක එක්කෙනෙක් කේක් එකක් හැදුවොත් මං හිතන්නේ මේක මගේ අම්මගේ, මගේ ආච්චිගේ ඒ වගේ. මම මගේ හදවතින්ම මං උත්සාහ කරනවා මං කරන නිර්මාණය 100%ක්ම ලස්සනට කරන්න. ලැබ් එකේ අවුරුදු 19ක් වැඩ කරාට මම එළියට එනකොට මගේ කාර් එකයි ඔය පොඩි ගානක් වගේ තමයි තිබුණේ. මං ගොඩක් වෙන අය වෙනුවෙන් දේවල් කරා. සමහරක් වෙලාවට මට හිතෙනවා මංට මෙතනින් එළියට ගියාම මට කිසි දෙයක් නැහැ. මං හැමදේම අනුන්ට කරලා තියෙනවා. මගෙන් ඔක අක්කත් අහලා තියෙනවා. ඔයා ඔය ගන්න දේවල් වලින් ඔයා ඔහොම කරාම ඔයාට මොනවද තියෙන්නේ කියලා. සමහරක් බෙහෙත් තරම් දීලා තියෙනවා. මම රුපියල් 80000 වියදම් කරලා සිංගප්පූරුවෙන් බෙහෙත් ගෙනල්ලා ලෙඩුන්ට දීලා තියෙනවා. ඒ කියන්නේ මං කරේ හොඳ දේවල්. මට ලැබෙන්නේත් හොඳ දේවල්. පළවෙනි කස්ටමර් කවුද උනේ? ඒත් ගෙදර අපේ අක්කම තමයි. නම දාගෙන ආපුවාම නම මොකද්ද කියලා ආපුවාම මට හොඳට මතකයි ඒක. නමට නෝන්ඩියට hina වෙච්ච කට්ටිය හිටියා. දිනක්ෂි ශේෂාද්‍රි ශනුද්‍රි පෝස්ට් එක දානවා Facebook එකේ. ඒක පාට බ්ලාස්ට් එකක් වගේ එකක් වෙනවා. ඒ තුන් දෙනා තමයි මාව තරුවක් කරලා මෙතෙන්ට ගෙනත් තියෙන්නේ. මගේ තිබිච්ච කාර් එක විකුණලම මම මේක පටන් ගන්න අරගෙන මම අවුරුද්දක් බයිසිකලෙන් ගියා. ඉස්සර කේක් අපි වයරින් කරේ නැහැනේ. අපි දන්නේ ඔය ගෙවල් වයරින් කරන එක විතරයි මම පොඩි කාලේ ඉඳන්. දැන් අපෙන් තට්ටු 5ක 10ක කේක් එකක් කිල්ලුවොත් ඒ මුළු කේක් එකටම ලයිට් දානවා. මුළු කේක් එකම වයරින් කරන්න ඕනේ. ඔයා කරපු ලොකුම උස ප්‍රමාණය මොකද්ද කේක් එක? අඩි 19ක්. අපි මිනිසෙක් ඉපදීම බාර ගන්නවද? එහෙම නැත්නම් ගැහණියක් පිරිමියක් කියලා කියන එක්කෙනා අපි වර්ග කරලා බාර ගන්න ඕනේද ඉපදෙන්න ඉන්න කෙනා? අපි ඔය කවුරු ආවත් අපි බාරගත යුතුයි. කොළ යන කාලේ ඉඳලා තිබිච්ච බලාපොරොත්තු ඔක්කොම මම මේ වෙනකොට හැබෑ කරගෙන තියෙනවා. ආදරේ ලබන්න තියෙන ඉඩකඩ කොහොමද ජීවිතය ඇතුලේ? ඒක වැදගත්. ඒක මට මිස් වෙලා තියෙනවා, මිස් වෙච්ච දෙයක්. ඇත්තටම ඒකේ අඩුපාඩු මට දැනෙනවා. දැනෙන වෙලාවල් තියෙනවා. මම අවුරුදු 5ක් ආදරේ කරා මගේ පළවෙනි ආදරේ. ඒක හැමම නැති වෙලා ගියා. ඊට පස්සේ මම වෙන දෙයක් ගැන හිතන්නේ නැහැ. තාමත් තනියෙන් ඉන්නවා. දැන් එයා බැඳලා බබාලත් ඉන්නවා. සම්ප්‍රදායන් සංස්කෘතීන් ගොඩනැගෙන්නේ පැවැත්ම සුරක්ෂිත කරන්න, පවත්වාගෙන යන්න. රටකට, ජාතියකට, ජන සමූහයකට මේ සංස්කෘතිය එහෙම නැත්නම් සම්ප්‍රදායන් ඉතා වැදගත් වෙන්නේ අන්නේ මං කලින් කියපු ඒ පැවැත්ම සුරක්ෂිතභාවය වෙනුවෙන්. අපිට රටක් හැටියට අපිට තියෙනවා මහා සම්ප්‍රදායක්, සංස්කෘතියක්. ඒ වගේම ඒක තුලින් අපිට උපසංස්කෘතීන් සහ අපිට ඒ විවිධ සම්ප්‍රදායන් ගොඩනැගිලා තියෙනවා. අපිට අපේ රටේ ජන සමූහයට සහ රටේ සුරක්ෂිතභාවය උදෙසා, පැවැත්ම උදෙසා. ඉතින් අද මේ සංස්කෘතීන් සහ අපේ සම්ප්‍රදායන් ගැන කතා කරන්නට මම ඒ වගේ මූලාරම්භයක් ගත්තේ විශේෂ හේතුවක් එක්ක. ඒකට තමයි අපිට ඉතා සුවිශේෂී පුද්ගලෙක් තමයි අද අපිට මිරාට්ස් YouTube නාලිකාවෙන් හම්බ වෙන්නේ. ඒකට හේතුව ඔහු විසින් ගොඩනගලා තියෙනවා යම්කිසි සම්ප්‍රදායක්, යම්කිසි සංස්කෘතියක්. ඒ ආහාර සංස්කෘතිය ඇතුලේ. ඉතින් අද අපි ආරාධනා කරේ ව්‍යාපාරිකයෙකුට. ඔහු නමින් විජිත කුමාර. ඔහු ව්‍යාපාරිකයෙක් හැටියට, තරුණයෙක් හැටියට, ව්‍යාපාරිකයෙක් ලෙසින් මේ රටේ සුවිශේෂී නමක් ගොඩනගාගෙන තියෙනවා. ඒ ඔහු විසින් කරනු ලබන රසම රස, හුඟක් දෙනෙකුට රස නහර පිනවන රසයක් ලබා දෙන මෙන්න මේ කේක් වර්ග නිර්මාණය කරමින්, හදමින්, ගොඩනගමින් සහ ඒක ඇතුලේ හදලා තියෙනවා රසවත් නමක්, රසවත් භාවයක් සහ වැදගත්කමක්. ඉතින් බොහොම ආදරයෙන්, ගෞරවයෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා. කේක් කියලා කියන ඒවා කිව්වහම කරට කෙලවුනනවනේ. මිනිස්සු හුඟක් වෙලාවට කේක් වලට ආසයිනේ. කේක් වර්ග කොච්චර තියෙනවද? කේක් වර්ග තියෙනවා, සෑහෙන්න තියෙනවා. අපිට ගණන් කරන්න බැරි තරම් කේක් තියෙනවා. මොකද අපිට තියෙන ඒවට අමතරව අලුත් දේවල්ුත් නිර්මාණය කරන්න පුළුවන් කේක්. දැන් ස්ට්‍රක්චර්ස් තියෙනවානේ. ඒ කියන්නේ කප් කේක් ඒ වගේ ගත්තාම කප් කේක් ස්ට්‍රක්චර්ස් කිව්වම ස්ට්‍රක්චර් එක ස්ට්‍රක්චර්ස් කියලා මේ අදහස් කරේ ඔය වෙඩින් කේක් ඒ වගේ වද නැත්නම් ඔව් ඒ ස්ට්‍රක්චර්ස් තියෙනවා. එක එක ඩිසයින්ස් තියෙනවා. ස්ට්‍රක්චර්ස් කරන්න පුළුවන් අපිට ඕන විදිහට. දැන් කන කේක් ගත්තොත් අපිට එක එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා. ඒ ෆ්ලේවර්ස් අපිට ඕන විදිහට අපිට හිතලා දැන් අපි ඉන්නේ ගොඩක් ඉස්සරහට යන සමාජයක. ඉතින් අපිට එතකොට
අලුත් නිර්මාණ කරන්න පුළුවන්. අපිට හිතුවතින් ඕන දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඉස්සර අපිට තිබුණේ රිබන් කේක්, චොක්ලට් කේක්, එතකොට ඔය මාබල් කේක්, කොෆි කේක් ඒ වගේ ඒවා තමයි. ඉතින් දැන් ඕනනම් අපිට අලුත් ෆ්ලේවර්ස් දාන්න පුළුවන්. අලුත් ඒවා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දැන් චුට්ටකට ඉස්සලා කතා කරා වගේ අලුත් ෆ්ලේවර්ස්, රම්ප කේක්, කරපිංච කේක්. ඒ වගේ අලුත් දේවල් දාලා අලුත් නිර්මාණ, අලුත් ෆ්ලේවර්ස් දාලා අලුත් කේක් අපිට නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් කට්ටිය බලයි මොනවද මේ රම්පේ කේක් කරපිංච කේක් කියලා කියන්නේ. ඒ කියන්නේ රම්පේ දාලා සරසනවා නෙවෙයි. කරපිංච දාලා හැඩ කරනවා නෙවෙයි. ඒක ෆ්ලේවර්ස්. ඒක මේ ඉල්ලුමක් තියෙනවද ඒ වගේ ඒවාට? ඉල්ලුමක් තියෙනවා කියන්නේ ඒක අපේ කට්ටියට පුරුදු නැහැ. දැන් ඕක අපි මම ඒක ප්‍රොමෝට් කරලත් නැහැ. හැබැයි මම මගේ ඉවෙන්ට් වලට මම ඒක කරනවා. එතකොට හැබැයි එන කට්ටිය ඔක්කොම ඒක හරි ආසාවෙන් කනවා. ඒ කියන්නේ අපේ කට්ටිය අලුත් දෙයකට කැමතියි. ඉතින් ඒක අපි ප්‍රොමෝට් කරොත් ඒකට අපිට ඉල්ලුමක් තියෙයි. විජිත මෙහෙමනේ ඉස්සර කේක් කියලා කියන ඒවා තිබුණේ බර්ත්ඩේ කේක්. එතකොට වෙන මොනවද කේක් තිබුණේ? වෙඩින් කේක්, එන්ගේජ්මන්ට් වලට, වෙඩින්ස් වලට, එතකොට ඔය එක පොඩි සර්මියව වලට දැන් අලුතින් ට්‍රෙන්ඩ් තියෙනවා. දැන් ඉස්සර අපිට තිබුණේ නැහනේ ඩිවෝර්ස් වෙනකොට කේක් එකක් හදන්න. දැන් ඩිවෝර්ස් වලට කේක් තියෙනවා? දැන් කරනවා. දැන් පිටරට කරනවා. ලංකාවේ නම් අඩුවෙන් ඕක වෙන්නේ ඔය ලංකාවේ ඩිවෝර්ස් එක ගහගෙන මරාගෙන නුඟක් වෙලාවට වෙන්නේ. ඔව් පිටරටවල වල ඒක කරනවා. ඒ කියන්නේ ඩිවෝර්ස් වෙනකොටත් කේක් එකක් හදලා ඒක සෙලිබ්‍රේට් කරනවා. ඒ වගේ ඉතින් දැන් මං කිව්වේ දැන් අපි ඉන්නේ අමුතුම ලෝකෙක අමුතුම කාලෙක. ඉතින් අපි දැන් ඉස්සරහට යනවා. ඔය දැන් රිදී ජුබිලි, සිල්වර් ජුබිලි ඒවා ඒ වගේ තියෙන විවාහ සංවත්සර ඇනිවර්සරි ඒ වගේ තියෙනවා. සහ මම මේ මෑතක දැක්ක ජෙන්ඩර් රිවීල් කරනවා. දුවද පුතාද ඔක්කොම බලන්න දැන් ඒවටත් කේක් කරනවා. කේක් හදනවානේ. ඒක තමයි. එක සංස්කෘතීන් මහා සංස්කෘතීන් ඇතුලේ උපසංස්කෘතීන් බිහි වෙනවා. දැන් අපි මේ කතා කරන මේ අපිට කේක් ගැනම නෙවෙයි අද අපි කතා කරන්නේ විජිත ගැනත් කතා කරනවා. විජිත කිව්වොත් කේක් කිව්වොත් විජිත. එහෙම එකක් තියෙන්නේ. ඉතින් මේක ටිකක් අද වෙනස් විදිහේ කතාවක්. ඇයි මම විජිත වගේ කෙනෙක් මෙතෙන්ට ගෙනාවේ කියලා කොහොමද? ඔහුත් කලාකරුවෙක්, නිර්මාණකරුවෙක්. ඉතින් අපි හැමතිස්සෙම නිර්මාණකරුවෝ, කලාකරුවෝ කියලා හිතනකොට හිතන්නේ රංගපාන එක, චිත්‍රපටයක්, වේදිකා නාට්‍යයක්, ඒ වගේ නිර්මාණ සාහිත්‍යයක්, ඒ වගේ දේවල් කරන කියන අය, පොත් ලියන අය, ඒ වගේ. නමුත් මේ කේක් කියලා කියන එකත් එක්තරා විදිහක කලාවක්. ඒක අපේ ආහාර සංස්කෘතිය ඇතුලේ තියෙන තවත් කලාවක්. ඉතින් ඒකට මොකක්ද කියන්නේ? ඒකෙම කොටසක්. ඉතින් මං හිතුවා අද අපිට මං කිව්වා මේ අවුරුද්දේ අපි 2026 විවිධාය අපි ගෙන්නනවා කියලා. ඒකෙන් අද විජිත මෙතන ඉන්නවා දැන් ඒක සම්බන්ධයෙන් කතා කරන්න. කේක් ගැන විතරක් නෙවෙයි. හැබැයි කේක් වලට තියෙනවා හිස්ටරි එක. ඒ හිස්ටරි එක ඇතුලේ මම හිස්ටරි එක පස්සේ කියන්නම්. දැන් ඊට කලින් වත් එක කතා කරන්න ඕනේ. මම මෙහෙම අහන්නද? විජිතගේ පෞද්ගලික තොරතුරු මම පස්සේ කතා කරන්න. ඔයා මට කියන්න ලංකාවේ මේ ආහාර සංස්කෘතියක් කියලා එකක් තියෙනවානේ. ඒක සම්බන්ධයෙන් ඔයාට තියෙන දැක්ම මොකද්ද? ඔයාට ඒක පිළිබඳ අදහස මොකද්ද? ලංකාවේ ආහාර සංස්කෘතිය කියන්නේ මෙහෙමයි. දැන් අපි කේක් මේක ඇත්තටම පැත්තකට දාලා වගේ තමයි මට නම් හිතෙන්නේ. අපේ ඉන්නවා ගොඩාක් කියන්නේ ආහාර වැඩ කරන ගොඩක් අය ඉන්නවා. කියන්නේ කෑම හදන අය කට්ටිය ගොඩ ඉන්නවා. ඉතින් අපේ රජයේ හරි අපේ අදාළ කට්ටියට පුළුවන් මේගොල්ලන්ට අතහිත දීලා මේගොල්ලන්ව ව්‍යාපාර විදිහට එළියට අරගෙන ඉතින් ඒගොල්ලන්ට උදව් කළා මේ ව්‍යාපාරේ තව දියුණු කරලා ගන්න. ඉතින් මම දකිනවා ඉතින් ඒ වගේ දේවල් ඉතින් හරි අඩුයි. දැන් අපි ඇත්තටම මේ ව්‍යාපාරයක් දැන් මම මේක පටන් ගන්නකොටනත් මම තමාරු වෙන්නේ මේක ඉස්සරහට අපි කරගෙන යන්න පටන් ගත්තේ. ඉතින් ඒ කියන්නේ හරියට දැන් ඇත්තටම මෙතන තියෙන තත්ත්වෙත් එක අපිට එහෙම කරගෙන යන්නත් අමාරුයි. ඒ කියන්නේ ආණ්ඩුවෙන් හරි මොකක් හරි එකකින් අපිට අතහිත දීලා මේ ව්‍යාපාර ඉස්සරහට ගෙනියන්න මේ සංස්කෘතිය ඒ කියන්නේ ඉස්සරහට ගන්න එළියට ගන්න කවුරු හරි ඉදිරිපත් වෙලා ඒක කරොත් මේක තවත් ඉස්සරහට
උඩට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔව් දැන් අපි මම මෙහෙම කියන්නද? ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් ඔයා අවුරුදු 19ක් විතර එක්තරා මේ ආයතනයක ෆැබ් එකේ අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමක් කියන එක. ෆැබ් එකේ අවුරුදු 19ක් විතර වැඩ කරනවා. ඒක ඇතුලේ ඔයා විවිධ අංශවල වැඩ කරන්නේ නැති ඒක ඇතුලේ නේද? එතකොට ඔයා හිතන්නේ දැන් අපි ආහාර සංස්කෘතිය කියලා කිව්වහම අපි කෘෂි කර්මාන්ත රටක් හැටියට අපිට බත් තමයි අපේ මූලික ආහාරය වෙන්නේ. ඊට පස්සේ ඒකත් එක්ක අපි කෘෂි කර්මයේ ඇතුලේ වෙලවලු වගා කරමින් එහෙම මේ ප්‍රධාන ආහාර හැටියට හිම ගන්න අයනේ. එතකොට ඒක ඇතුලේ අපිට තියෙනවා විවිධ අතුරු කෑම තියෙනවා. අපි කිව්වොත් පිට්ටු අරවා මේවා වගේ විවිධ ආහාර වර්ග තියෙනවා. ඉදියාප්ප අරවා. ඒවා විවිධ රටවලින් ආවේවත් මේකට එකතු වෙලා තියෙනවා. පාන් වගේ දේවල්. එහෙම මහා සංස්කෘතිය ඇතුලේ එහෙම ආහාර සංස්කෘතියන් ඇතුලේ විවිධ දේවල් මේකට එක්කාසු වුණාට පස්සේ අපිට මේ කේක් කියලා කියන ඒවත් අපිට බටහිර රටවල් වලින් ආපු දේවල් වලින් තමයි මේවා ගොඩ නැගෙන්නේ. මං අහන්නේ මේ රටේ මිනිස්සු මෙන්න මේ ප්‍රධාන ආහාර ධාරාවෙන් විවිධ ආහාර ධාරාවන් වලට සංක්‍රමණය වෙනවා. ඒකට හේතුව කාර්යබහුලත්වය, මේ කෙටි කෑම හිම කියලා අපි කියන්නේ ඒ වගේ දේවල්. මෙන්න මේ පිළිබඳව වට අදහසක් තියෙනවද කියනවත් ඒවා කරනපු සහ ඒ වගේ තැනක වැඩ කරපු කෙනෙක් ඇටියට කොයිතරම් ප්‍රමාණයක් මිනිස්සු මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙනවද කියලා? ඔව් සෑහෙන්න දැන් ගොඩක් මේ කාර්යබහුලත්වයත් එක්කම ගොඩක් කෙටි කෑම වලට තමයි ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඉතින් සෑහෙන ප්‍රමාණයක් ඒකත් එක්ක ඒකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මම වුණත් දැන් කොහේ හරි යනකොට දැන් හදිස්සියට බහැලා ඉවර වෙලා කඩේකින් මොන හරි පොඩි දෙයක් අරගෙන කකා වාහනේට කෝෆි එකක් හරි මොන හරි අරගෙන කකා එහෙමනේ යන්නේ. ඉතින් මේ දැන් තියෙන කාර්යබහුලත්වයත් එක්ක ගොඩාක් අය මේ කෙටි කෑම වලට තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් කේක්, ඒ කියන්නේ ෂෝටිස් ඒ වගේ ඒවා ඉතින් අපේ ගොඩාක්ම මේ අපේ කට්ටිය දැන් ඒකට ඇබ්බැහි වෙලා තියෙන්නේ. මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක. ඒකේ සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත් ඔයාට මොනවද දැනෙන්නේ? ඔයා මේ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට ඒ වගේ කෙටි ආහාර ගැනීම, මේ වගේ පැන් රහ ප්‍රමාණයන් ශරීරයට ඇතුළු වී මේ වගේ දේවල් වලට ඔයා වගේ විශේෂඥයෙක් මොකද්ද දෙන මේවා? නෑ මෙහෙමයි. ඉතින් කොහොමත් දැන් මටත් ડોක්ටර් කියන එකක් තමයි සීනි කන්න එපා, සීනි අඩු කරන්න. එතකොට පිටි කන්න එපා, පිටි අඩු කරන්න. ඒක මගේ පැත්තෙන් ගත්තොත් ડોක්ටර් හැමදාම මම ડોක්ටර් හම්බෙන්න ගියාම මට කියන්නේ ඔයා සීනි අඩු කරන්න ඕනේ. ඔයා මටත් කියලා තියෙනවා මම සීනි මේකේ ඉන්නේ. ඔයා ඒක නිසා පරිස්සම් වෙන්න ඕනේ. මොකද මම හැමදාම සීනිත් එක්ක වැඩ කරන ඉතින් ඒත් ඉතින් පරිස්සම් වෙන්නේ නැහැ. ඉතින් අපිත් කැවෙනවා. ඉතින් එක ඒවා බොනවා. එතකොට සීනි. එතකොට පිටි. ඉතින් ඒක කොහොමත් අපේ ඇඟට ශරීර සෞඛ්‍යයට එච්චරම හිත කරන්නේ නැහැ. ඒක අඩු කරගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඇත්තටම මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඒක අඩු කරගන්න අපිට ටිකක් අමාරුයි. දැන් විජිත ඔයා කේක් හදනකොට දැන් ඔයාට ඉන්නවා තමයි වැඩ කරන සුහසක් අය. නමුත් ඔයාට මේ හැම එකක්ම ඔයා ටේස්ට් කරනවද? ඔව් මම බලනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට තාමත් මගේ කම්පැනි එක ඇතුලේ තාමත් කේක් බේස් එක හැදෙන්නේ මගේ අතින්. දැන් අදත් මම උදේ පාන්දර ගිහිල්ලා එතන ඒ වැඩ ටික ඉවර කරලා තමයි මේ ආවේ. ඉතින් මම හැදුවේ නැත්තම් මගේ ස්ටාෆ් එකක් ඉන්නවා. ඉතින් මට කොයි වෙලාවක හරි හදාගන්න බැරුව ගියොත් ඉතින් ඒගොල්ලෝ කේක් එක බේක් කරලා බෑවට පස්සේ මම ඒකෙන් චූටි කෑල්ලක් හරි හැමදාම කාලා බලනවා. කාලා බලනවා මම අල්ලලා බලපුවම මට තේරෙනවා කේක් එක මොන වගේද කියන එක. එතකොට දැන් ඒ වගේ ඔයා ටේස්ට් කරනකොට ඔයාට ඒ රස කියලා කියන එක දැන් මේ ඒකාකාරී නැද්ද? දැන් අපි හිතනකොට ඉස්සර ගම්වල අය කැවුම් කොකීස් අපේ මේ තියෙන සම්ප්‍රදායවල තියෙනවනේ. ඒ කැවුම් කොකීස් ඒ වගේ පැන් රහ කෑම ඒ වගේ හදපුවාම මං කියන්නේ උයන කෙනෙකුට වුණත්, ගෙදර අම්මට වුණත්, තාත්තා උයනවනම් තාත්තට වුණත්, ඒක කවුරු ඉව්වා වුණත් පොඩ්ඩක් අර උයලා ඉවරුන ගමන් එයාට කණ්ඩ අප්පිරියයි. ඒ වගේ දේවල් ඇපිටයිට් එකක් නෑ වගේ දැනෙනවා. එහෙම වටක් තියෙනවද ඒව? නෑ එහෙම නැහැ. මෙහෙමයි අර ඒකේ තියෙනවා. ඉතින් පොඩි එකගේ සුවඳ එනකොට අමාරුයි. එහෙම එකක් තියෙනවා. ඒත් මට මං හිතන්නේ ඒක මන් දන්නේ මට කොහෙන් ආපු එකක්ද කියලා. කේක් එක අල්ලලා බැලුවොත් හරි කේක් එක oven එකේ බේක් වෙනකොට හරි මට තේරෙනවා කේක් එකේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කේක් එක බාල වෙලා කේක් එක මේසෙ උඩ තියෙනකොට මට අත තිබ්බම කියන්න පුළුවන් මේකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. එහෙම වුණොතින් මම කවදාවත් ඒක යවන්නේ නැහැ. ආයි ඒක අයින් කරලා අලුතෙන් හරි හදන්න කියලා කියනවා. සමහරක් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ අපිට පිටි වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම වෙච්ච ගමන් ඒක මට තේරෙනවා.
ඒක එහෙම මොනවා හරි වෙනසක් තියෙනවා කියලා දැනුණොත් මම කාලා බලනවා. එහෙම නැත්නම් මට කේක් එක අල්ලපු ගමන් කියන්න පුළුවන් මේ කේක් එක මගේ ක්වොලිටි එකේද තියෙන්නේ ඒකෙන් පිටද තියෙන්නේ කියලා. හරි. ඔය අපි කතා කරේ මේ මොහොත තුල රස පිළිබඳ එයාට දැනෙන පුංචි කාරණාවක්. හැබැයි අපි රස ගැන කතා කරොත් මේ ලංකාවේ මිනිස්සුන්ට ඔයාගේ පාරිභෝගිකයන්ට කොයි වගේ රසක්ද කොයි වගේ ගුණාත්මක රසකටද ඒගොල්ලෝ කැමති ඔයා හිතන්නේ? නෑ ඒගොල්ලෝ කැමති අපේ රටේ කට්ටිය කැමති. හැබැයි කේක් ගත්තොතින් අපේ රට පුරුදු වෙච්ච විදියක් තියෙනවා. දැන් මම පිට රටකට ගියොත් එතන ඒගොල්ලොන් එක එක જાතියේ කෑම කනවා. දැන් අපේ රටේ පුරුදු වෙලා තියෙනවා චොක්ලට් කේක් එක, රිබන් කේක් එක, බටර් කේක් එක, කොෆි කේක් එක. ඔය ටික ඇරෙන්න වෙන ෆ්ලේවර් එකකට යන්න ඒගොල්ලෝ බයයි. ඒ කියන්නේ අපි කිව්වත් රෙඩ් වෙල්වෙට් තියෙනවා, ස්ට්‍රෝබෙරි තියෙනවා, ලෙමන් තියෙනවා, ඔරේන්ජ් තියෙනවා. ඒක කන්න කැමති පයිනැපල්. ඔව් ඒක කන්න කැමති සීමිත ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ ඒකට හැමෝම කැමතිත් නැහැ. ඉතින් ඒ වගේ අර පුරුදු වෙච්ච සාම්ප්‍රදායික චොක්ලට් කේක් එකයි, රිබන් කේක් එකයි, බටර් කේක් එකයිත් එක්කම තමයි අපි ගොඩාක්ම මූ වෙන්නේ. ඒක අර දැන් අපි වැඩ කරනවානේ. එතකොට අර වෙන දෙයක් පුරුදු කරන්න අපි කියන්නේ අපි කස්ටමර්ට රික්වෙස්ට් එකක් දුන්නත් එයා ඒකට පොඩ්ඩක් අදිමදි කරනවා මේක මොන වගේද දන්නේ නැහැ අපි ඊට ඉස්සෙල්ලා කාලා නැහැ මොන රසක් තියෙයිද දන්නේ නැහැ ඒ වගේ කියලා. ඉතින් අර හරි අමාරුයි අලුත් දෙයකට අපිට මේ අපේ ලංකාවේ කට්ටිය පුරුදු කරගන්න. ඔකේ. පිටරටකට ගියොත් ඒගොල්ලෝ දැන් මම දැන් UK ගිය වෙලාවේ මං කේක්ම තමයි කෑවේ. ඒ කියන්නේ කේක් අරගෙන ඇවිල්ලා බෑග් එක චුට්ට කාලා ඔක්කොම විසි කරනවා. ඉතින් අර ඔක්කොම කන්නත් බෑනේ පැණි රහයි. ඊට පස්සේ ඉතින් අර එතන එක එක જાතියේ රසවල් කේක් තියෙනවා. ඉතින් ඒ වගේ අපේ රටත් මං හිතන්නේ ඒ තැනට ගේන්න ඕනේ අපි. ලෝකෙ වැඩියෙන්ම කේක් ෆ්ලේවර්ස් තියෙන්නේ කොයි වගේ රටවල් වලද? යුරෝපයේද? ඔව් යුරෝප වල තියෙනවා. ගොඩක් මිඩ්ලිස් කන්ට්‍රි වල නම් නැහැ. මිඩ්ලිස් කියන්නේ ඔය ඩුබායි, කටාර් ඒ වගේ තැන්වල මම වැඩ කළත් තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් ඇරබික් කට්ටිය කන්නේ මූස් කේක්. කියන්නේ චොක්ලට් මූස් වලින් හදනවා ස්පොන්ජ් එකත් එක කේක්. ඒව තමයි ගොඩක් ඒගොල්ලොන් කන්නේ. ඉතින් යුරෝප වල තියෙනවා එක එක ෆ්ලේවර්ස් තියෙනවා. ස්පොන්ජ් කේක් තියෙනවා, ස්පොන්ජ් දාදේ තියෙනවා. ඒ වගේ ගොඩක් වෙරයිටිස් තියෙනවා. මම මෙහෙම හෙව්වොත් ඒ කියන්නේ මිනිස්සු වැඩියෙන් කැමති බාහිර අලංකාරයටද කේක් එකක එහෙම නැත්නම් ඒකේ අභ්‍යන්තරයේ තියෙන කේක් වලටද මිනිස්සු ආකර්ෂණය වෙන්නේ? ඉස්සෙල්ලාම ආකර්ෂණය වෙන්නේ බාහිර අලංකාරයටනේ. ඉතින් අපි ඉස්සෙල්ලාම ඒක බලන්න ඕනේ. ඒ වගේම තමයි කේක් එක මගේ තියෙන එකක් තමයි මම හැම වෙලේම හිතන්නේ මම ඕක ගැන ඊයේත් මම මගේ ස්ටාෆ් එකත් එක්ක කතා කරා. මම හැම වෙලේම කේක් එකක් හදනකොට මම හිතන්නේ මේක මගේ කාගේ හරි කේක් එක. මගේ අම්මගේ, මගේ අක්කාගේ, මගේ අයියාගේ, මගේ බබාගේ හිතලා හැදුවතින් අපිට අපේ නිර්වාණය ලස්සනට කරගන්න පුළුවන්. මොකද ඇත්තටම දැන් මම මගේ බබාගේ කේක් එක හදනකොට ඒ එන හැඟීම තියෙනවනේ. දැන් මම මේක හිතුවොත් මේක මගේ බබෙක් නෙමෙයි. මේක එළියේ කාගේ හරි මේක මේම කරොත් කමක් නැහැ. මෙහෙම කරොත් කමක් නැහැ. එහෙම නෑ. එහෙම හිතන්න බෑ අපිට. මොකද ඕක මම හැම වෙලේම මම ඇත්තටම මම මේ මගේ හදවතින්ම මම මේ කියන්නේ මම එහෙම හිතාගෙන තමයි වැඩ කරන්නේ. මම වයසක කියන්නේ අවුරුදු 85ක එක්කෙනෙක්ගේ කේකයක් හැදුවොත් මං හිතන්නේ මේක මගේ අම්මගේ, මගේ ආච්චිගේ ඒ වගේ. එතකොට මම මගේ හදවතින්ම මං උත්සාහ කරනවා මං කරන නිර්මාණය 100ට 300ක්ම ලස්සනට කරන්න. ඉතින් මම මගේ ස්ටාෆ් එකටත් කියන්නේ ඒකයි. ඕගොල්ලෝ වැඩ කරනකොට හැම වෙලේම හිතන්න මේක ඕගොල්ලන්ගේ බබාගේ, මේක ඕගොල්ලන්ගේ අක්කාගේ, මේක ඕගොල්ලන්ගේ අම්මාගේ මේ විදිහට කරන්න හිතන්න. එතකොට තමයි අපිට බාහිර අලංකාරය ලස්සනට කරන්න. මොකද මම දන්නවා ඇතුලේ කේක් එක බේස් එක බේක් කරන්නේ මම. ඒක මට 100%ක්ම ෂුවර්. එතකොට මම දන්නවා ඒක කොහොමත් රහයි. ඉතින් අර මට ගොඩක් ඕඩර්ස් තියෙනවානේ. කියන්නේ මට දවසකට ඕඩර්ස් 50ක් 60ක් 70ක් විතර තියෙනවානේ. එතකොට මට හැම එකටම අත තියන්න බැහැනේ. ඉතින් එතකොට ස්ටාෆ් එකට මං උගන්වන්නේ මං ඒ වගේ දේවල් ඒ විදිහට හිතන්න, ඒ වගේ හිතලා වැඩ කරන්න. එතකොට බාහිර අලංකාරයත් හොඳට තියෙනවා, කේක් එකේ බේස් එකත් හොඳට තියෙනවා. දැක්කම කස්ටමර්ට කොහොමත් සතුටුයි. කාලය ඉවරනට පස්සේ ඊටත් වැඩිය සතුටුයි. දැන් අන්තිමට ඔයා කරපු කේක් එක ඊයේ දවසේ තමයි ඒක මේ ඊයේ තමයි ඒක මේ ජනගත වුණේ. ජනගත වුණේ. ඒකට හේතුව තමයි ඒක අමුතු ඒ කියන්නේ ඒක හරි ලස්සනයි. ඒක ඔය කේක් හදනකොට තීම්ස් තියෙනවා නේද? තේමාවන් තියෙනවා. කියන්නකෝ ඒක ගැන. ඊයේ කේක් එක අපේ මාධවීගේ බබාගේ ෆස්ට් බර්ත්ඩේ එක. ඒකේ තීම් එක උනේ ජංගල් තීම් එක සෆාරි.
ඉතින් ඇනිමල්ස්ලා තමයි ඔක්කොම හිටියේ. හැබැයි මාධවී මට මොනවත්ම කිව්වේ නැහැ. මට ටීම් එක විතරයි කිව්වේ. කියන්නේ මොකද්ද කරන්න ඕනේ මොනවත්ම කිව්වේ නැහැ. මොනවද කරන්න කියලා මට කෝල් එකක්වත් දීලා ඇහුවේ නැහැ. මං හිතන්නේ එච්චරට විශ්වාසයි යාට මාව. ඉතින් මම තමයි හැබැයි ඒක ඒ කියන්නේ එයා නිර්මාණය ඒ කියන්නේ එයා පින්තූරක් දීලා මාව හිර කරපු නැති එක හොඳයි. මොකද මට මගේ නිර්මාණයේ නිදහසේ කරගන්න මට හම්බුණා. මට ඕන දේ මට එළියට ගන්න හම්බුණා. ඉතින් මං ඒත් බැලුවා හැමදාම සෆාරි කරනකොට ජිරාෆ් කෙනෙක් හදලා සිංහෙක් හදලා තියලා හරියන්නේ නැහැ. මේකට ගොඩක් කට්ටියත් ආවා 300ක් විතර ආවා. ඉතින් මට ලස්සන දෙයක් කරන්න ඕන වුණා. මං හිතන්නේ ඒක ටිකක් ටෙන්ෂන් වැඩක්. ඒ කියන්නේ ඊයේ මාරම ටෙන්ෂන් මම. රෑ 7 විතර වෙනකන් 7න් පස්සෙත් ටෙන්ෂන්. මොකද මම දැන් මමත් බර්ත්ඩේ පාටි එකට ගියා. මම දැන් ඒ ස්ටේජ් එක පොඩ්ඩක් ස්ටෙඩි මදි. හෙල් එනවා. ඉතින් මම දැන් බලාගෙන ඉන්නවා මේක වැටෙයිද දන්නෙත් නැහැ. ඔව් මට මාර ටෙන්ෂන්. කොන්ක්‍රීට් නෙවෙයි. ඔව් වැටෙයිද දන්නෙත් නැහැ. මොකද ජිරාෆ්ගේ කකුල් හතරෙන් කේක් එක උඩ අල්ලගෙන ඉන්නත් ඕනේ. කියලා. ඉතින් ඇත්තට මෙහෙම මොනවත් උනේ නැහැ. හොඳට තිබුණා පාටි කිවර වෙනකම්ම. දෙයියන්ට කිය ඉන්න උනා මට එතෙන්ට. ඉතින් ඇත්තටම මට හරි සතුටුයි. ඒක ඒ කියන්නේ ඒක කවුරුත්ම මම දැකලා නැහැ ලංකාවේ කරලා තියෙන. ඉතින් මට ඒ නිර්මාණය කරගන්න පුළුවන් වුණා. එච්චර ටෙන්ෂන් එකක් තිබුණත් කමක් නැහැ. ලස්සන නිර්මාණයක් වුණා කියලා මම හිතනවා. ඔව් දැන් විජිත ඇත්තටම නිර්මාණ ශිල්පියෙක්. ඔහු කේක් නිර්මාණය කරන්න කලින් ඔහුට තිබුණා තියෙනවා චිත්‍රයක් ඔළුවේ මොකක්ද කරන්න ඕනේ කියලා. මෙන්න මේ අදහස් පහළ වීම මෙන්න මේ නිර්මාණශීලී මිනිසා කොහොමද තමන්ගේ කුසලතාවයන් අඳුරගෙන මේ විදිහට මේ ශාස්ත්‍රයට එන්නේ? මෙහෙමයි. ඒක සෑහෙන කාලයක් ගියා. ඒ කියන්නේ මේක මේ මාසකින් දෙකකින් වෙච්ච දෙයක් නෙමෙයි. මම ඇවිල්ලා ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඉස්කෝලේ යන කාලේ ගත්තොත් ඔයාලට චිත්‍ර අඳින්න පුළුවන්ද? බෑ. චිත්‍ර අඳින්න පුළුවන්. ඒ කියන්නේ අර ගොඩක් පර්ෆෙක්ට් චිත්‍ර අඳින්න බෑ. හැබැයි මට කියන්නේ මගේ දෙයක් මට කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉස්කෝලේ යන කාලේ මම ඉස්කෝලේ ටීචර් කෙනෙක් තමයි මගේ හැකියාව අඳුරගත්තේ. ඉතින් එයා කොහොමද හැකියාව අඳුරගත්තේ? ඒ කියන්නේ ඒ කියන්නේ මොන හරි වාදයක් කරන්න එපා අඳුරගන්න මොනවද කරේ? අපිට තියෙනවා ඉස්කෝලේ තියෙනවා ඒකට කියන්නේ මොනවද හෝම් සයන්ස්. ඔව් ඒකට තියෙනවා එක එක වඳින ඒවා තියෙනවා ෆැබ්‍රික් පේන්ට් කරන ඒවා තියෙනවා. ඉතින් එයා ඒකෙන් තමයි එයා තමයි මාව ඉස්සෙල්ලාම මට කලාවක් ඇඟේ තියෙනවා කියලා හිතන මාව අඳුරගත්තේ මං හිතන්නේ. ඉතින් එයාත් එක්ක මං එක එක දේවල් කර හිටියා. ඔය ඉස්සර තිබුණා ඔය එක එක පොට්වල පේන්ට් කරන දේවල්. ඔව් ඉතින් ඒවා කරලා ඉතල ඒමම එතනින් ආවට පස්සේ ඉස්කෝලේට පස්සේ මාව දැන් අක්කා අහනවා මගේ මොනවද කරන්න ඕනේ කියලා. මගේ ජීවිතේ ඉතින් අක්කානේ මේ තැනට මොකද්ද? රේණුකා. රේණුකා රුබේරා. ඉතින් අක්කානේ මාව මේ තැනට ගෙනාවේ. ඉතින් ඊට පස්සේ යාට මම ඒ කාලේ ඉඳලා මෙහෙම තමයි. කියන්නේ ඉස්කෝලේ ඉවර වුණාට පස්සේ අක්කා අහනවා මොනවද ඔයාලට කරන්න කැමති කියලා. ඊට පස්සේ මං කියනවා මට කේක්. ඊට පස්සේ මම කේක් කියන එක තෝරගත්තේ ඇයි? කේක් කියන එක තෝරගත්තේ අක්කාගේ ගෙදර එනවනේ මම ඉස්කෝලේ නිවාඩුවට. අක්කා කරනවා නේද? ඔව් අක්කා ඉස්සර මේ කුකීස් හදනවා ගෙදර. ඒ කියන්නේ මම ඉස්කෝලේ නිවාඩුවට මොරටු වෙනවා. මොරටු වෙන්නේ මම ගම්පහ. ගෙදර ආවම ගම්පහ බුත් පිටියේ නේද? බුත් පිටියේ. ගෙදර අක්කගේ ගෙදර ආපුවම අක්කා කේක් හදනවා. ඒ කියන්නේ ගෙදර කණ්ඩ කුකීස් හදනවා. ඉතින් මම ඒවා හරි ආසයි ළඟට වෙලා බල ඉන්නවා. අර ඔය රිබන් කේක් වලට පාට දානකොට මට හරි ආසයි. ඉතින් එයාගේ ඒකේ දැකලා තමයි මට කේක් හදන්න ඕනේ. ඊට පස්සේ අක්කා මාව ක්ලාස් එකකට හොටෙල් ස්කූල් දානවා, ක්ලාස් දානවා, හොටෙල්ස් වල වැඩට දානවා. ඉතින් ඊට පස්සේ එහෙම ටික ඉගෙනගෙන තමයි ආවේ. ඊට පස්සේ මම ඔය ඔව් මේ ඉගෙනගෙන තමයි ආව කියලා කියනකොට මේක මේ මාසයක් දෙකක් නෙවෙයි. අවුරුද්දක් දෙකක් අවුරුදු 5ක් ඒ වගේ ඉතා විශාල කාලයක විශාල අත්දැකීම් තොගයක් ලබාගෙන විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙමින් තමයි විජිත මේ ගමන ඇවිත් තියෙන්නේ. විජිතගේ කතාව අපිට සුවිශේෂී වෙන්නේ අන්නේ කට්ටක් කාපු එකත් එක්ක තමයි. ඒකට හේතුව මේ අද මෙතන සුඛෝපභෝගීව මෙතන ලස්සනට මේ හිටියට ජීවිතයේ බිඳුවෙන් පටන් අරගෙන අද මෙතෙන්ද ඉතා සුවිශේෂී ව්‍යාපාරිකයෙක් දක්වා ආපු ගමන මං හිතන්නේ වර්තමානයේ හුඟක් අයට ලොකු පණිවිඩයක් ගන්න පුළුවන් කතාවක් තමයි ඒක ඇතුලේ තියෙන්නේ. ඔව් ඒ කියන්නේ මෙහෙම අපේ අපි හැදුනේ ගමේ අපේ අම්මට තාත්තට එහෙම ලොකුට සල්ලි තිබුණ නැහැ. අපේ පවුලේ 7 දෙනෙක් හිටියා. අක්කලා 4යි අයියලා දෙන්නයි මමයි. මං තමයි බාලේ. හැබැයි මං තමයි මං හිතන්නේ වාසනාවන්තම. මොකද මං ඉන්නකොට ඔක්කොම තියෙනවා. අක්කලා අයියලා තමයි මුකුත්ම තිබිලා නැත්තේ. ඉතින් ඒගොල්ලෝ
අමාරුවෙන් ඒගොල්ලොන්ව ලොකු මහත් කරලා හදලා තිබුණා. එතකොට ඒගොල්ලොන් ජොබ් කරලා තමයි අම්මලවත් බලාගෙන යම් කිසි තැනකට ආවේ. ඉතින් එහෙම ඒ මං අක්කලගෙන් ඔය ඇයි රේණුවක්කටම රේණුවා නේද කිව්වේ? ඔව් රේණුවක්කට විශේෂත්වයක් දැක්වුවේ අක්කලා 4 දෙනෙක් හිටියනේ. විශේෂත්වයක් කියන්නේ අක්කලගෙන් බාලයා. එතකොට වට මම තමයි පිරිමි ළමයින්ගෙන් බාලා. ඕකේ. එතකොට ආර්යා මේ මොරටුවේ ඉන්න මේ රේණුවක්ක තමයි ගොඩක් පවුලේ බර කරට ගත්තේ. ඉතින් ඒක නිසා එයා තමයි මගේ දේවල් ඔක්කොම කියන්නේ. මගේ ඉස්කෝලේ යන දේවල්, මගේ පොත්පත්, මගේ බෑග්, මගේ සපත්තු ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඇඳුම්. ඉතින් තාමත් එයා ළඟ තමයි මම ඉන්නේ. ඉතින් තාමත් එයා තමයි මාව බලාගන්නේ. ඉතින් එයා තමයි මගේ දේවල් ගොඩක් බලාගන්නේ කියලා කියන්නේ. දැන් මේ වගේ තරුණයෙක්ව බලාගන්නේ මොනවද? නෑ නෑ බලාගන්න කියන්නේ මම එයා ළඟ තමයි ඉන්නේ. එයාගේ ගෙදර ඉන්නේ. ඉතින් එහෙම තමයි ආවේ. ඉතින් ඒ අමාරුවෙන් දේවල් කරගෙන ඉතින් අක්කා තමයි මාව තල්ලු කරන්නේ මේකට. අක්කා විටක ගුරුවරියක් විටක මවක්සේ. ඔව්. හැමදේම ඉතින් මගේ හැමදේම එයා තමයි. ඉතින් එයාට තමයි මං කියන්නේ. ඉතින් මම සමහරක් දවසට මාව හොටෙල්ස් වලට වැඩට දාපුවාම කෙලින්ම මාව කුස්සිය හොදන්න දාන හෙල්පනේ. ඒ කාලේ ඉගෙන ගන්න කාලේනේ. ඉතින් රෑ 12ට කුස්සිය ඔක්කොම ඔයාට ශාරීරික හිංසා හෝ මානසික හිංසා දෙකමට මුණ දෙන්න උනාද? නෑ ශාරීරික හිංසා එහෙම නෑ. ඒ කියන්නේ අපිට ඉතින් හෙල්ප් ගියාම සාමාන්‍ය කිචන් එක හොදන්න වෙනවා. එතකොට ඒවා ඉතින් ඒ කාලේ හිටියට අපිට අමාරු වැඩනේ. ඉතින් මං ගෙදර ඇවිල්ලා අඬනවා වලං හොදන්න තියෙනවා, කුස්සිය හොදන්න ඕනේ. ඉතින් ගෙදර ඇවිල්ලා අඬනවා කරන්න බෑ කියලා කොහොම හරි පහවදා උදේට තාපහො තල්ලු කරලා මාව වැඩට යවනවා. නෑ ඔයා මේව කරලා ඉගෙන ගන්න කියලා එයා තමයි තල්ලු කර මාව මේ පැත්තට දැම්මේ. ඊට පස්සේ එක දවසක් අහම්බෙන් හෙලන් මදනායක මහත්මියගේ පත්තර පිටුවක තිබිලා කේක් එකක් හදනවා මම BMICH එකේ ඇස්ට්‍රයිකින් තිබිච්ච තරගයකට. එතකොට හෙලන් මදනායක මිස් ඇවිල්ලා ඉන්නවා එතෙන්ට එයාගේ ටීම් එකත් එක්ක. එයාගේ ටීම් එකේ තරඟ වලට ඇවිල්ලා එයාගේ ළමයි ඉන්නවා. එතකොට එයා මගේ ළඟට ඇවිල්ලා අහනවා මේ කේක් එක ඔයා කොහෙන් බලාගෙන හැදුවේ කියලා. ඉස්සර ඔය Facebook එක නෑනේ. ඉතර මේව නෑනේ. එතකොට ඔව් මන් දන්නේ මෙයා හෙලන් මදනායක මිස් කියලා. මං කිව්වා මෙහෙම පත්තරයක තිබිලා තමයි හැදුවේ. ඊට පස්සේ මගෙන් එයා අහනවා ඔයා දන්නවද මේ පත්තරේට පින්තූර දැම්මේ කවුද කියලා. ඊට පස්සේ එයා කියනවා මේ මම තමයි කියලා. ඊට පස්සේ එයා මට කියනවා ඒක දැකලා හරි සතුටු වුණා. මිස් හරියට සතුටු වුණා. එයා කියනවා ඔයා එන්න මගේ ළඟට. ඇවිල්ලා ඔයා මගේ ළඟ වැඩ කරන ගමන් කේක් හදන්න ඉගෙන ගන්න කියලා. මං හිතන්නේ එයාත් දකින්න ඇති මගේ මොකක් හරි හැකියාවක් තියෙනවා කියලා. ඉස්සර මම ඉතින් මේ විදිහට දැන් නිර්මාණ කරන වගේ කේක් හැදුවේ නෑ. බොහොම ලදරු ප්‍රාථමික එකේ හිටියේ. ඊට පස්සේ මම එයා ළඟට ගිහිල්ලා ඉගෙන ගන්නවා. එයා ළඟට ගිහිල්ලා අවුරුදු 2ක් විතර මං හෙලන් මදනාගේ මිස් ළඟ ඉගෙන ගන්නවා. එතන එහෙම ඉන්නකොට ඔරෙන්සි සිරිවර්ධන මහත්මයා. ඔව් එයාගේ නම ප්‍රසිද්ධ නමක් නේද? ඔරෙන්සි මිස් ළඟ. ඔරෙන්සි මිස් ළඟත් මං අවුරුදු 3ක් විතර ඉගෙන ගන්නවා. ඔරෙන්සි මිස් කෙනුත් මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. හෙලන් මදනායක මිසුත් මට ගොඩාක් දේවල් කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාට ෆැබ් එකේදී මිස්ටර් ජෙරොම් ඇන්තනි නේද? සර් තමයි මං හිතන්නේ මගේ කලාව හරියටම අඳුරගත්තේ ජෙරම් සර්, ෂෙෆ් ජෙරම්. ඉතින් එයාට තිබ්බ ලොකු හැකියාවක්. එයාට ඒ කියන්නේ එයාටත් මං හිතන්නේ මං වගේම දේවල් හිතීමේ හැකියාවක් තිබුණා. තාමත් සර් ෆැබ් එකේ වැඩ කරනවා. ඉතින් සර් වුණත් මට කියලා තියෙනවා ඔයා තමයි මගේ දේවල් ඔක්කොම අරගෙන තියෙන්නේ. ඔයාට කරන්න පුළුවන්. ඔයා එළියට ගිහිල්ලා ඔයාගේ වැඩක් කරන්න කියලා. ඉතින් මං හිතන්නේ මම සර්ගේ කලාව තමයි ගොඩක් ඉගෙන ගත්තේ. අවුරුදු ගාණක්ම. අවුරුදු 19ක් විතර මං සර්ත් එක්ක වැඩ කරා. ඉතින් සර් තමයි මගේ කලාව හරියටම අඳුරගෙන මට තියෙන්නේ මොනවද? මට කරන්න පුළුවන් මොනවද? මගේ කැපැසිටි එක මොකද්ද? ඒ දේවල් හරියටම අඳුරගෙන මාව මේ තැනට ගෙනාවේ. මං හිතන්නේ මං අද මේ ඉන්න තැනට අර මගේ පිටිපස්සේ හිටපු හැමෝම මේකට උදව් වුණා. ජෙරම් සර් තමයි ගොඩක්ම උදව් වුණේ මං මේ ඉන්න තැනට එන්න. දැන් එතකොට දැන් මේක අපිට කේක් කතාවක් නේ අද කතා කරන්න වෙන්නේ කේක් සහ ව්‍යාපාරය. එතකොට මේ ව්‍යාපාරික ඥානය කියලා කියන එක. ඒ කියන්නේ දැන් ඔයා ෆැබ් එකෙන් එළියට එනවනේ අවුරුදු 19ක් වැඩ කරලා. ඒ කියන්නේ ඔයා එනකොට ඔයාට කොහොමද ඔයා සැලසුමක් හදාගත්තේ තමන්ගේ ව්‍යාපාරයක් කරනකොට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ කියලා කියන කාරණේ. මොකද ඔයාගේ අක්කා වගේ පිටිපස්සෙන් ඉන්නවා තමයි. එයා උපදෙස් දෙනවා තමයි. හැබැයි ඔයාටත් අදහසක් තියෙන්න ඕනේනේ. කොහොමද ඔයා ඒ අදහස හදාගත්තේ මේ ෆ්‍රේම්වර්ක් එක? ඔව් මෙහෙමයි. දැන් මටත් එතකොට මං ෆැබ් එකේ වැඩ කරන කාලය ඇතුළත මටත් වැඩ ප්‍රමාණයක් තිබුණානේ. දැන් මම එකපාරට මට ඊට රස්සාව දාලා එන්නත් බෑ. එතකොට
මේ ව්‍යාපාර ගැන මගේ අක්කට හොඳ දැනුමක් තිබුණා. මොකද එතකොට එයාත් ව්‍යාපාරයක් කරගෙන යමින් තමයි හිටියේ. එතකොට මම එයාගෙන් ගොඩක් අදහස් ගත්තා. මොකද මම ව්‍යාපාර ගැන ඉගෙන ගත්ත කෙනෙක්කුත් නෙමෙයිනේ. එතකොට මම ඒක ගොඩක් කලින් ඉඳලා ප්ලෑන් කරා. කියන්නේ මම කොහොමද මේක පටන් ගන්නෙ? මම මේ වගේ දෙයක් කරොත් මම මොනවද කරන්න ඕනේ? ඒ කියන්නේ මට ජීවත් වෙන්නත් ඕනේ. දැන් මගේ අතේ එහෙම ලොකු සල්ලිත් නැහැ. මං ෆැබ් එකේ අවුරුදු 19ක් වැඩ කරාට මම එළියට එනකොට මගේ කාර් එකයි පොඩි ගාණක් වගේ තමයි තිබුණේ. හැබැයි මම චූටි දෙයක් කියන්න මං හිතන දෙයක් තියෙනවා. මං ගොඩක්ම ඒ වැඩ කරන කාලෙදී මං ගොඩක් වෙන අය වෙනුවෙන් දේවල් කරා. ඒ කියන්නේ පාරවල් වල ඉන්න සත්තු වෙනුවෙන්, බල්ලෝ පූසෝ වෙනුවෙන්, ඒක හැමෝම දන්නවා. මගේ වටේ ඉන්න හැමෝම දන්නවා. ඒ කියන්නේ ගොඩක් දේවල් කරගන්න බැරි මිනිස්සු වෙනුවෙන් මං දැන් අදටත් මං ඒ අය බලා ගන්නවා. ඒ කියන්නේ ඒ අය වෙනුවෙන් මං හම්බ කරන සමාජ සේවය සුබ සාධන කටයුතු මං කවදාවත් සෝෂල් මීඩියා දාලා ප්‍රොමෝට් කරලා නැහැ. ඉතින් මං ගොඩාක් දේවල් කියන්නේ මගේ හම්බේන ඒක ෂෙෆ් ජෙරම් උනත් දන්නවා. මං එයාවත් උදව් කරගෙන තියෙනවා සමහරක් දේවල් වලට නැති බැරයට උදව් කරන්න. ඉතින් මං හම්බ වෙන මගේ පඩියම වියදම් කරලා තියෙන ඒවට. සමහරක් වෙලාවට මට හිතෙනවා මන්ට මෙතනින් එළියට ගියාම මට කිසි දෙයක් නැහැ. මං හැමදේම අනුන්ට කරලා තියෙනවා. මගෙන් ඔක අක්කත් අහලා තියෙනවා. ඔයා ඔය ගන්න දේවල් වලින් ඔයා ඔහොම කරාම ඔයාට මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඇත්තට මං එදා හිතුවා නෑ මට මේක කරන්න පුළුවන්. මට කොහෙන් හරි ලැබෙයි. මම දැන් අද කරන්න ඕනේ දේ අද කළ යුතුයි. තමන් හිතට දැනෙන දෙයක් තියෙනවාද? ඒ දේ හෙට දවස ගැන නොහිතා සමහර වෙලාවට කරන්න හිතෙනවා. ඔව් සමහරක් බෙහෙත් තරම් දීලා තියෙනවා. මම රුපියල් 80000 වියදම් කරලා සිංගප්පූරුවෙන් බෙහෙත් ගෙනල්ලා ලෙඩුන්ට දීලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා කරනකොට මට දැනෙලා තියෙනවා දැන් මගේ අතේ 7-5ක්වත් නැහැ. මම මොකද කරන්නේ? මේ හෙට මට මොන හරි වුණොත්. ඇත්තටම මගේ හිතට කියන ආපු දෙයක් තමයි නෑ. බය නෑනේ. බය නෑ. බය නෑ කියන්නේ මට විශ්වාසයක් තිබුණා. ඒ කියන්නේ මම දන්නේ මේ විශ්වාසය තියෙන ස්වභාව දහම ගැන නේද? ඒ කියන්නේ මං කරේ හොඳ දේවල් මට ලැබෙන්නේත් හොඳ දේවල්. ඒක මට 100%ක්ම අද දැනටත් මම විශ්වාස කරන දෙයක්. ඒ විශ්වාසයෙන් දිගටම ඉන්න. ඔව්. ඒක ඇත්තටම ඒක මාරම එකක් මට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම කරා. ඉතින් එතකොට මට ව්‍යාපාරයක් කරන තරම් අතේ මුදලක් තිබුණේ නැහැ. එතකොට මං අක්කගෙනුත් උදව් ගන්නවා. හැබැයි ආසාව තිබුණානේ. ආසාව තියෙනවා. මගේ විදියක් කරන්න මට ආසාව තියෙනවා, මට හැකියාව තියෙනවා. ඒකට ඒ විශ්වාසය මට තියෙනවා. ඔව් ආසාවයි හැකියාවයි තියෙනවා නම් උබනාව ඇති වුණාම අනිවාර්යෙන් ඒක පටන් ගන්න පුළුවන්. හැබැයි ලේසි නැහැ. ඔව් ලේසි නැහැ. ඉතින් මට ආසාව තිබුණා, මට ටැලන්ට් එක හැකියාව තිබුණා. ඉතින් මම අක්කගෙනුත් උදව් අරගෙන මම ඉස්සරහ ගැන හිතලා මගේ අර හම්බේන එක්කිනුත් පොඩ ඉතුරු කරගෙන මට කරන්න තියෙන දේ මගේ ගෙදරට මං සල්ලි දෙන්න තිබුණා. මට ෆිනෑන්ස් කාර් එකේ ෆිනෑන්ස් අනම් මනම් ගෙවන්න තිබුණා. එතකොට තව එක ටෙලිෆෝන් බිල් ගෙවන්න තියෙනවා. ඒ වගේ ඒවාට ඉතින් මම පොඩ ඉතුරු කරගෙන අක්කා පිටිපස්සේ හිටියා. ඔය අක්කා කිව්වා ඔයා බය වෙන්න එපා. ඔයාට මොන හරි වුණාද මම බලා ගන්න. මම ඒවා ටික ගෙවන්නම්. ඔයා මේක කරන්න. ඒ වචනේම මට ඇතිනේ. ඒක මට මාර හයියක් වුණා. ඉතින් ඊට පස්සේ මම එතනින් අයින් වුණා. අයින් වෙලා මම තනියෙන් පටන් ගත්තා. පොඩි චූටි ෂොප් එකක් අරගෙන මම තනියෙන් වැඩ කරේ. ඒක තමයි කේක්. තනියෙන් වැඩ කරේ. එතකොට ඉතින් පළවෙනි කේක් එක හදලා බලන් හිටියද? මොකද ඒක පටන් ගත්ත විදිහ කියන්නේ කේක් හරිය වත පොඩි තැනක් ගත්තා. කේක් හදන්න පටන් ගත්තා. ඊට පස්සේ පළවෙනි කස්ටමර් කවුද උනේ? ඒත් ගෙදර අපේ අක්කම තමයි. පළවෙනි කස්ටමර් එයාම තමයි පළවෙනි කේක් එක එයාම තමයි ගත්තේ. ඉතින් චූටි කඩයක් අරගෙන මම කප් කේක් අනම්මනම් දාලා පොඩි වීදුරු කබඩ් එකක් අරගෙන දාලා ඉවරලා දැන් ඉතින් මම ෂොප් එකට වෙලා ඉන්නවා. එතෙන්ට කට්ටිය එනවා යනවා. ඒ කප් කේක් එක දෙක අරගෙන යනවා. ඉතින් ලොකු බිස්නස් එකක් නෑ. ඒක ඉතින් මම මාත් උදෙන් යනවා. රැ වෙනකන් වැඩ කරනවා. හැබැයි මගේ වැඩ නිසාද දන්නේ නැහැ. හැබැයි කේක් එතකොටත් කේක් හැමෝම කියන එන කට්ටිය කියනවා කේක් රහයි ඔක්කොම කියලා. මේ මගේ නිර්මාණ දැකලාද කොහෙදෝ මම ඉතින් එන එකට ටික වැඩි වුණා. ඉතින් ඊට පස්සේ මට එතන ඉඩමදි වුණා. මට තව තනියම වැඩ කරගන්න බැරි වුණා. ඊට පස්සේ මම තව ළමෙක් කරගෙන ඒ කියන්නේ කේක් සහ මේ කේක්. ඔව්. මේ කියන්නේ බර්ත්ඩේ කේක්. මම එතකොට ඒ චූටි කඩේ කප් කේක් එහෙම කේක් පීසස් ඔක්කොම දාලා තිබුණා විකුණන්න. ඒතර මේ නමක් දාලා තිබුණා ටේස්ට් ඔෆ් හෙවන්. ටේස්ට් ඔෆ් හෙවන්. ඔව්. ඒ නම තිබුණා කොහොමද? නම දැම්මා. නමට hina වෙච්ච කට්ටියත් හිටියා. ඒ කියන්නේ නම දාගෙන ආපුවාම නම මොකද්ද කියලා ආපුවාම මට හොඳට මතකයි ඒක. නමට නෝන්ඩියට hina වෙච්ච කට්ටිය හිටියා.
ඒක දන්නේ ඔව් ඒක දන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ දැන් ඉතින් ඒගොල්ලන්ට දුක හිතෙනවා ඇති ටේස්ට් ඔෆ් හෙවන් එක බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනකොට ඒගොල්ලන්ටම දුක හිතෙනවා ඇති මේක ගැන. ඇයි මං එදා එහෙම කරේ කියන එක. ඉතින් ඊට පස්සේ කොහොමත් මට එතන දැන් වැඩ කරගන්න බෑ ඉඩමදි කඩේ චූටි. ඊට පස්සේ මම දැන් අක්කා කියනවා දැන් තව තැනක් අරගෙන යනවද නැත්නම් අපේ ගෙදර ගොඩක් ඉඩ තියෙනවා. අක්කා කියනවා දැන් ඔයා වෙන තැනකට ගිහිල්ලා කුලිය ගෙවන්න ඕනේ නැහැ. ඔයා මේ අපේ ගෙදර මේ පැත්ත අරගෙන ඔයා කිචන් එක වගේ හදාගන්න AC කරලා ඔක්කොම කරලා අවන්ස් ඔක්කොම දාලා. ඊට පස්සේ කොරෝනා ආවට පස්සේ ඒ ප්‍රශ්නෙත් එක්ක දැන් කඩ කුලිය ගෙවන්නත් ඕනේ. කඩවල් බහලා තිබුණා මාස 3ක් විතර. ඊට පස්සේ කොරෝනා එකෙන් පස්සේ අපි තීරණය කරනවා ගෙදරට එනවා කියලා. ඊට පස්සේ ගෙදර මේ පැත්ත ඔක්කොම හදලා ඉවර වෙලා ගෙදරට ගිහිල්ලා ගෙදර වැඩ පටන් ගන්නවා. ගෙදරත් අවුරුදු 2ක් විතර කරගෙන යනකොට ඒ කියන්නේ එතකොට ඕඩර්ස් ගත්තේ කොහොමද? ඔන්ලයින්. WhatsApp, Facebook, Instagram. ඒකෙන් තමයි එතකොට ගොඩක් කට්ටිය මාව දැනගෙන හිටියා. දිනක්ෂිගේ මාර්ගයෙන් දිනක්ෂිගේ අම්මගේ කේක් එක හදලා දිනක්ෂි ශේෂාද්‍රි ශනුද්‍රි පෝස්ට් එක දානවා Facebook එකේ. ඒක පාට බ්ලාස්ට් එකක් වගේ එකක් වෙනවා. ඒ කියන්නේ Three Sisters ලා සෑහෙන ඔයාට මේ Taste of Heaven ආකාශගත කරන්න හුඟක් උදව් වෙලා තියෙනවා. මම දැන් අදටත් මම ඒ අම්මට ඇත්තටම මම හරි ආදරේ දිනක්ෂිටත් හරි ආදරේ පවුලේ තුන්දෙනාටම ආදරේ. ඒ තුන්දෙනා තමයි මාව තරුවක් කරලා මෙතෙන්ට ගෙනත් තියෙන්නේ. මොකද ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ එයා ඒ තුන්දෙනා මේ ඒගොල්ලන්ගේ අම්මගේ කේක් එකේ පෝස්ට් එක ඒගොල්ලන්ගේ Instagram එකේ Facebook එකේ දාලා උදේ 10ට විතර දාන්නේ. එක වෙද්දි මගේ ලයික් ඔක්කොම වැඩි වෙනවා. මුළු ආටිස්ලා හැමෝම මාව දැනගන්නවා. මුළු ලංකාවම මාව දැනගන්නවා. ඉතින් ඇත්තටම මම ඒගොල්ලෝ මතක් කර යුතුයි මේ වෙලාවේ. ඒ කියන්නේ දැන් අදටත් මම මොනවා හරි කරනවා නම් අලුත් දෙයක් ගත්තොතින් හරි මොනවා හරි කරොතින් මම මේ ඊයේ පෙරේද මම අලුතෙන් වාහනයක් ගත්තා. මම ඒ අම්මට මැසේජ් එකක් දැම්මා පින්තූරක් දාලා මෙහෙමයි මම අලුතෙන් වාහනයක් ගත්තා. දිනක්ෂි ඔයගොල්ලෝ කරපු උදව්වෙන් තමයි මම තාමත් මේක යන්නේ කියලා මට මුල මතක තියෙන්න ඕනේ. ඉතින් ඒගොල්ලොන්ගේ පෝස්ට් එකකට පස්සේ මම හැමෝම දැනගන්නවා. ඉතින් ඊට පස්සේ ඉඳලා ඔන්ලයින් තමයි අපි කරගෙන ගියේ. දැන් හොඳ තැනකට ආවා. අපි හුඟක් වෙලාවට බලනවා ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඉස්සෙල්ලා බලනවා මුදල් ණයක් ගන්නවා. ගොඩක් වෙලාවට මිනිස්සු ණය වෙලා තමයි තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න උත්සාහ කරන්නේ. ඒකට ඕන තරම් ෆයිනෑන්ස් කම්පැනිස් තියෙනවා, බැංකු තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අපිට හරි ආදරෙන් ඒවා දෙනවා. අපි ඒව ගෙවා ගන්න බැරුව ඊට පස්සේ අමාරු වැටෙනව වෙනම කතන්දර. නමුත් එහෙම තමයි ඊට පස්සේ අපි තැනක් ගන්නවා, ලොකු බෝඩ් එකක් ගහනවා. ලස්සනට ෂෝරූම් එකක් හදනවා, බඩු දානවා. ඉතින් අපි ඊට පස්සේ මාසයක් දෙකක් කරනවා, කෙලව ගන්නවා. ඒ අපේ වචනෙන් කිව්වොත්. එතනින් එහාට බිස්නස් එකත් ඉවරයි. ගත්ත ලෝන් එක ගෙවා ගන්නත් බැරුව ගෙදර තියෙන ඉඩ කඩනුත් විකුණනවා. සමහරට එහෙම දේවල් වෙනවා. මම මේක කියන්නේ උපහාසයට හෝ අපහාසයට නෙවෙයි. මම කියන්නේ අපේ රටේ සමහර අය හිතන විදිහ. හැබැයි අපි පටන් ගන්න ඕනේ කොයි විදිහද, ඒක කරගෙන යන්න ඕනේ කොහොමද, ඒ කියන කාරණේට ආවොත් මෙන්න මේ විජිත පටන් ගත්ත විදිහත් විජිතගත් ක්‍රියා කරපු අනුගමනය කරපු විදිහත් ඉතාම වැදගත්. ඒක තමයි මේකේ අපිට දෙන්න තියෙන පණිවිඩය. එතකොට මේ ඔන්ලයින් කියලා කියන එකේදී අපිට දැන් ඕනේ තරම් පේනවා විජිත මේ කොරෝනා වලින් පස්සේ ඔන්ලයින් බිස්නස් තිබුණා කලිනුත්. නමුත් මේ කොරෝනා වලින් පස්සේ ඒ ලොක්ඩවුන් එකෙන් පස්සේ හුඟක් පටන් ගත්තා ඔන්ලයින් ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. මෙන්න මේ සමාජ මාධ්‍ය මෙන්න මේවා කොයි තරම් වැදගත්ද ව්‍යාපාරිකයෙකුට ඔයා වගේ කොයි තරම් වැදගත්ද? ඇත්තටම අපේ කොයි තරම් වැදගත්ද කියන්නේ මගේ හાર્ට් එක වගේ තමයි ඒ ටික දැන් මට. ඒ කියන්නේ මගේ Facebook එක, මගේ Instagram එක, ඒ හැමදේම ඒ WhatsApp එක, ඒවෙන්නේ දැන් මම බිස්නස් එක මම දැනටත් මම බිස්නස් එක කරගෙන යන්නේ ඒකේ. ඔයාට ෂෝරූම් එකක් නැහැ. නෑ. දැන් මම ෂෝරූම් නෑ. ඒ කියන්නේ මම ඔන්ලයින් විතරයි කරන්නේ. ඉතින් ඒක හරියම වැදගත්. ඒක හරියට පාවිච්චි කරලා ඒකෙන් අපිට දෙයක් කරගන්න පුළුවන්. ඒක අපි ඉන්ෂුර් කරලා රැකගෙන ඉන්න ඕනේ මොන දේ කරන්නත්. ඒක නැත්තම් අපිට ඕඩර්ස් එන එක අපිට එතන ඉන්නේ. ඉතින් ඒක දැන් මේ කාලෙදී ඔන්ලයින් බිස්නස් කරන එක තමයි ලේසිම. ඒක තමයි දැන් හැමෝම කරන්නේ. ඉතින් ඒක හරියම වැදගත් අපේ හાર્ට් එක වගේ. ඉතින් මම හැමෝටම කියන්නේ අර ව්‍යාපාරයක් පටන් ගන්න තැන කිව්වනේ මොනවාරි. එතනදී මමත් මගේ තිබිච්ච කාර් එක විකුණලම මම මේක පටන් ගන්න අරගෙන මම අවුරුද්දක් බයිසිකලෙන් ගියා. මම කාර් එකකින් ගියා. ආයි බයිසිකලයට වැටුණා. අවුරුද්දක් බයිසිකලේ ගිහිලා තමයි ඊට පස්සේ තමයි මගේ ව්‍යාපාරේ පොඩ්ඩක් හරි තැනකට එනකොට තමයි මම ආයිත් වාහනයක් ගන්න පුළුවන්. ඒ වගේ ඉතින් අර ඔන්ලයින් කරලා හරි මේ වගේ දේවල් ගොඩ දාගන්න පුළුවන් ව්‍යාපාරයක් ඒ විදිහට පටන් ගන්න. ඒවා කාරක වික්කේ කාරක විගුණන්න උනේ ඇයි?
මෙහෙමනේ දැන් මට සල්ලිත් ඕන වුණා. අක්කත් සල්ලි දුන්නා. ටික ටික කාර් එක විකුණලා දැන් ෆිනෑන්ස් ගෙවන්නත් තියෙනවා. ඉතින් ඒක නිසා කාර් එක විකුණන්න කියලා තීරණය කළා. තීරණය කළා අවුරුද්දක් බයිසිකලෙන් යනවා. ඉතින් පොඩියට යහක හරියාගෙන එනකොට අපි ආපහු තවත් වාහනයකට යනවා. ඉතින් එහෙම තමයි වැටෙනවා, නැගිටිනවා. ව්‍යාපාරවල එහෙම ස්වභාවයක් තියෙනවානේ. ඉතින් මම ඇත්තටම අලුත් ව්‍යාපාර පටන් ගන්න කට්ටියට කියන්නේ ඔන්ලයින් බිස්නස් එකක් කරන්න. ඒක හරියට කරන්න. අපි පාරිභෝගිකයට දෙන දේ හරියට දෙන්න. එතකොට නැවත අපි අපි ළඟට ගෙන්න ගන්න ඕනේ. ඉතින් ඔන්ලයින් එකෙන් අපිට හොඳ බිස්නස් එකක් කරන්න පුළුවන්. දැන් ඔන්ලයින් කියලා කිව්වහම අපිට ඔන්ලයින් වල තියෙන අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ විශ්වාසනීයත්වය කියලා කියන එක. මොකද ඔන්ලයින් අපි ඇඳුමක් ගෙන්න ගන්නවා නම් අපිට ඇඟේ සයිස් එකට හරියනවද? එතකොට මෙෂර්මන්ට් හරිද? අපිට ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට කෑම ගෙන්න ගන්නකොට මේක පිල්ලු වෙලාද? මේක පිරිසිදුව කරපු එකක්ද? මේකේ ගුණාත්මකභාවය කොහොමද? මේ පින්තූර නම් ලස්සනට දානවා. ඒක ආකර්ශනීය විදිහට. හැබැයි ඒකේ තියෙන ගුණාත්මකභාවය සහ එහි පිරිසුදුභාවය පිළිබඳව අපි හැමතිස්සෙම මිනිස්සු ඔන්ලයින් ගෙන්නන අයට හැකියාවක් තියෙනවා. ඒවා සම්බන්ධයෙන් මේ මිලක් ගෙවලා නිසි ප්‍රමිතියකින් දෙයක් ගන්න. ඒකට වග කියන්න ඕනේ, ආයතනයත් වග කියන්න ඕනේ, ඩිලිවර් කරන කෙනත් වග කියන්න ඕනේ සහ ඒ වගේ එකක් තියෙනවා. ඉතින් ඔයා කොහොමද හිතන්නේ දැන් ඔයාගේ මේක ආහාරනේ. එතකොට මේ ආහාරයක් නිසි ලෙස පිරිසිදුව වගකීමකින් යුතුව පාරිභෝගිකයාට දීම ඇතුලේ ගොඩනැගෙන්න විශ්වාසය. මේ විශ්වාසය කියන එක කොයිතරම් වැදගත්ද ව්‍යාපාරිකයෙකුට තමන්ගේ රසික කියන්නේ ඒක ඇවිල්ලා පාරිභෝගිකයව තමන් ඇතුළට තියාගන්න. ඔව් ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක තමයි අද නැත්තේ. ඉතින් දැන් අපේ ව්‍යාපාරය ඇතුලේ ඕක දැන් ගොඩක් විනිවිද වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් ඔය කොහොමද සාමාන්‍යයෙන් කේක් එකක් යවන්නේ? ඒ කියන්නේ මොකද පැක් කරලා යනකොට ඒක අයිසින් ටික හෙට ගිහිල්ලා මෙහෙට ගිහිල්ලා ගෑවිලා පෙරෙන්න තියෙන්න බෑනේ. ඔව් අපි මෙහෙම ඒ වගේ දේවල් වෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ වාහනේ හදිසියෙ බ්‍රේක් ගහලා ඒක අර ඒ කියන්නේ ඉස්සරහ වාහනේ මොනවා හරි බ්‍රේක් ගහලා ඒ වගේ දේවල් වෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඉතින් අපිටත් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් අපි හරියට පැක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මෙහෙමයි. දැන් පිරිසුදුකම ගත්තොත් මගේ වැඩ කරන තැන මට දරාවට තිබුණොත් මට වැඩ කරන්න බෑ. ඒ කියන්නේ මම කරන්නේ කලාවක්නේ. මට වටපිටාව අපිරිසිදු නම් මට වැඩ කරන්න බෑ. මම ඒක සුද්ධ කරනකම් වැඩ කරන්නෙත් නෑ. ඉතින් මම ඇත්තටම කෑ ගහනවා. ටිකක් කෑ ගහනවා අපිරිසිදුව තියෙන්න බෑ. ඉතින් අර මම කරන නිර්මාණ බටර් අරව මේව අල්ලනවානේ අයිසිං නම්මනේ. ඒ වගේ බෑ. මම කරන මගේ වර්ක්ෂොප් එක හරි ක්ලීන්. ඒ කියන්නේ මම එනවා. කස්ටමර්ස්ලා ඇවිල්ලත් යනවා. ඒගොල්ලොත් කියනවා ඔයා වැඩ කරන තැන හරි පිරිසිදුයි මේ හරි ලස්සනට තියාගෙන ඉන්නවා එහෙම කියලා. ඉතින් පිරිසිදුකම ගත්තොත් ඒක නම් අනිවාර්යයෙන්ම තිබිය යුතුම දෙයක්. ඒක අපි හැමෝටම ඒක බලපානවනේ. ඉතින් ඒක ගැන විනිවිදභාවයක් තිබිය යුතුමයි. අනිත් එක්ක දැන් ගොඩක් වෙලාවට WhatsApp එකේ අපිට මේ කස්ටමර් කෙනෙක් පින්තූරයක් එවලා ඉවරලා එයා අපිව බලන් දෙන්නේ නැහැ. එයා ඔන්ලයින් පේමන්ට් කරනවා. එයාට මේක මේ විදිහට ඕනේ කියලා කියනවා. ඉතින් එතකොට එයාත් එක්ක විශ්වාසයක්වත් ඇති වෙන්න ඕන. ඒ විශ්වාසය නම් ඇති විය යුතුම දෙයක්. අපේ බ්‍රෑන්ඩ් මෙහෙමයි. ඕක බ්‍රෑන්ඩ් එකත් එක්ක ඒක නිකම්ම ඉබේම ඇති වෙනවා. දැන් Taste of Heaven කිව්වම ඒගොල්ලෝ දානවා මුළු ලංකාවම දන්න බ්‍රෑන්ඩ් එකක්. එතකොට ඒගොල්ලන්ට කිසි දෙයකට බය නැහැ. ඒ විශ්වාසය නිකම්ම ඒගොල්ලෝ හදාගෙනම තියෙනවා. අපි හදාගෙනම තියෙනවා. ඉතින් ඒක නිකන් ගොඩ නැගෙන්නේ නැහැ නේ විජිත. ඒකට මහන්සි වෙන්න ඕනේ බ්‍රෑන්ඩ් එකක්. මේ බ්‍රෑන්ඩ් එක මේ තැනට මහන්සි වෙලා ගෙනාපු එකේ ප්‍රතිඵලය තමයි විශ්වාසය. ඒක මේක ලේසි උනේ නෑනේ මට කරන්න. මේක පටන් ගත්ත දවසේ ඉඳලා ලේසි උනේ නෑ. තාමත් අපිට ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ බ්‍රෑන්ඩ් මේක දැන් ගොඩක් අපිට දැන් ප්‍රශ්න තියෙනවා කියන්නේ සමහරක් අය කියනවා ඔයාගේ කේක් එක හරි ගාණ වැඩි. එතකොට දැන් මගේ මේක බ්‍රෑන්ඩ් එකක්නේ. දැන් ඒගොල්ලොන්ට එහෙම කියන එකත් හරි නෑ අපි කාටත්. දැන් මම තැනකට ගිහිල්ලා ඇඳුම් කඩේකට ගිහිල්ලා ඇඳුමක් ගන්න ගියොත් මේ ඇඳුමේ ගාණ රුපියල් 10,000යි නම් මම ඇඳුම් කඩේ මනුස්සයට බැනලා ඉන්නේ නෑනේ මේකේ ගාණ වැඩි මට පුළුවන් තල්ලි තියෙන ගානකට ගිහිල්ලා මං එළියෙන් ඇඳුමක් ගන්නවා. ඔව් ඉතින් මෙහෙමයි. ඔයා බ්‍රෑන්ඩ් එකක් හදලා ඒකට විශ්වාසනීයත්වයක් ඇති කරලා ඒකට මිලක් නියම වෙන්නේ ඒ තියෙන ක්වොලිටි එකත් එක්ක. ඒක තේරුම් ගන්න බැරි අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල්ලුත් තියෙනවා ඉතින්. ඉතින් ඇත්තටම එහෙම වෙන්නේ ගොඩක් සාමාන්‍ය අය නෙමෙයි ගොඩක් සල්ලි තියෙන අය තමයි. ඉතින් ඒක එහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඒගොල්ලොන් තේරුම් ගන්න ඒගොල්ලන්ගේ මානසික එක්කෙනාගේ එක මානසිකත්වය තියෙන්නේ. ඉතින් ඒ වගේ ඉතින් අපි ව්‍යාපාරයක් ඇතුලේ අනහරයක් කියන වගේ ලොකු විශ්වාසයක් ඇති වෙ යුතුයි. ඒ කියන්නේ අපි හැම වෙලේම අපි දැනගන්න ඕනේ පාරිභෝගිකයට දෙයක් දෙනකොට පිරිසිදුව හදන්න.
ඉතින් ඒ දේවල් ගොඩාක්ම ඇතිවේ යුතුම දේවල් තමයි ඔයා කිව්වේ. ඔව් දැන් සමහර කේක් වල අපි ඔන්ලයින් ගෙන්න ගත්තොත් ඒව ඇති රිජි ෆෝම් කෑලි යන කෑලි අර බිත්තර කටු කෑලි ඒවා සමහර වෙලාවට ඒ වගේ තියෙනවා. ඒ වගේ ඉන්සිඩන්ට් වෙන්න පුළුවන්. සමහර කලාට ඇන කෑලි දැන් මැෂින් වලින් අපි මේක කේක් එක බීට් කරන. එතකොට මැෂින් වල ඇනයක් බුරුල් වෙලා තිබුණොත් ඕක අර බීට් කරන බැටයකට වැටෙන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහෙමයි. ඉඳලා හිටලා ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් වුණාට බිත්තර කටු කෑල්ලක් එහෙම ඒක නිතරම වෙන්න දෙන්න බෑ. ඒක ගැන හරි සැලකිලිමත්ව ඉන්න ඕනේ අපි. in case ඔය වගේ මේ ඉන්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර මැෂින් වලින් වැඩ කරනකොට ඒ වගේ ඒවල් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. හරි. එතකොට මට දැන් කියන්න දැන් මේ කේක් හදන එකේදී තාක්ෂණය පාවිච්චි වෙනවනේ. දැන් නිර්මාණශීලීත්වයට අමතරව තාක්ෂණය පාවිච්චි වෙනවා. එතකොට මේ තාක්ෂණය සහ නිර්මාණශීලීත්වය එකට එකතු කරලා යුනික් දැන් වගේ ඒවා යුනික්නේ. ඒකනේ මිල වැඩි වෙන්නේ. කොලිටි යුනික් ඔය යුනික් කියලා කියන එක ඇතුලේ ඔය ඔක්කොම තියෙනවනේ. නිර්මාණශීලීත්වය තියෙනවා. තාක්ෂණය. හොඳ තාක්ෂණයක් භාවිතා කරනවා. එතකොට ඒකේ තියෙන නිර්මාණශීලීත්වයක් තියෙනවා. මේක එක තමයි යුනික් එක හදාගන්නේ. මේක මේ තාක්ෂණය කොයිතරම් වැදගත්ද මේ වගේ නිර්මාණයක් ගොඩනගන්න? හරිම වැදගත්. ඒ කියන්නේ දැන් ඉස්සර කේක් වලට තාක්ෂණය අතින් ගත්තොත් ඉස්සර කේක් අපි වයරින් කරේ නැහැනේ. දැන් ඉස්සර වෙඩින් කේක් එකක් තට්ටුද මේ වයරිනුත් කරනවා. මම මේ කල්පනා කරා වයරින් මොනවද කියලා. දැන් ඉස්සර අපි දන්නේ ওই ගෙවල් වයරින් කරන එක විතරයි මම පොඩි කාලේ නා. තොරන් අර ඒවනේ. දැන් ඉස්සර තට්ටු 5ක කේක් එකක් හැදුවොත් ලයිට් දාන්නේ ඒව මොනවත් නැහැනේ. දැන් අපෙන් තට්ටු 5ක 10ක කේක් එකක් කිල්ලුවොත් ඒ මුළු කේක් එකටම ලයිට් දානවා. එතකොට මොනවාරක ඉතින් ඒ මුළු කේක් එකම වයරින් කරන්න ඕනේ. ඉතින් ඒක එක ඇතුලෙන් වයර් ගෙනියන්න ඕනේ, ලයිට් හයි කරන්න ඕනේ, ඒවා හරියට තියෙනවා. ඔව් ඒවා හරියට තියෙන්න ඕනේ. අනිත් එක ඕක ඇතුලෙන් කරන්ට් එකක් යන්නේ. දැන් ඇතුලේ තියෙන රෙජිෆෝම්. එතකොට මොන හරි ෂෝට් එකක් වුණොත් අරක ගිනි ගන්න පුළුවන්. ඉතින් තාක්ෂණය කියන එක නම් ඉතාලම වැදගත් මේ දැන් වැඩ කරනකොට. ඉතින් ඇත්තටම ওই තාක්ෂණයේ හරියට තාක්ෂණයයි කලාවයි ක්‍රියේටිව් ඔක්කොම හරියට පාවිච්චි කරලා වැඩ කරන නිසා තමයි අපිට ලස්සන ක්‍රියේටිව් දේවල් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඇත්තටම දැන් ගොඩක් හදන වෙඩින් කේක් වලට හැමෝම ලයිට් දාන්න ඕනේ. ලයිට් ඉල්ලනවා. අතන ලයිට් එකක් තියෙන්න ඕනේ, මෙතන ලයිට් එකක් තියෙන්න ඕනේ. සමහරක් අය කියනවා වතුර වැක්කිරෙන්න ඕනේ, නෙළුම් මලෙන් කේක් එක ඇරෙන්න ඕනේ. එතකොට මේ මොනවාද රොටේට් වෙන්න ඕනේ. ඕව තමයි දැන් තියෙන්නේ. ඒක මැෂින් සුතයි කරනවා. එතකොට රොටේට් වෙන්න මැෂින් මෝටර් හයි කරන්න ඕනේ. ඇතුලේ අර මොනවා එක දන්නවත් දන්නේ මේ කූඩු කරකවන්නේ ගෙසක් කූඩු. ඒ වගේ සිස්ටම් එක ඇතුලේ හදන්න ඕනේ. එතකොට ඒ අර ඇතුළට මෝටරේ දාලා එතකොට තාක්ෂණික දැනුම වෙන කාගෙන් හරි ගන්නවද? අපේ ඉන්නවා. ඇත්ත අපේ වෙනම ළමයි දෙන්නෙක් ඉන්නවා. තාක්ෂණික දැනුම තියෙන. ඒ කියන්නේ වයරින් කරන. මොකද මට වයරින් කරන්න ඇත්තටම දන්නේ නැහැ. මම බොරු කියන්න ඕනේ නැහැ නේ. මම වයරින් වැඩ දන්නේ නැහැ. හැබැයි මට ඒ කියන්නේ කරන්න දන්නේ නැති වුණාට මට තේරෙනවා ඒක කරන විදිය. ඉතින් ඒගොල්ලන්ගේ දැනුමයි මගේ දැනුමයි අපේ ඉන්න මගේ ස්ටාෆ් එක මේ ස්ටාෆ් එක ඉන්නවා. එක එක ටැලන්ට් කට්ටිය ඉන්නවා. ඒ ඔක්කොම ඉන්න නිසා තමයි අපිට මේක කරගන්න ලේසි වෙලා තියෙන්නේ. මගේ දැනුමයි ඒගොල්ලන්ගේ දැනුමයි ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි මේ වගේ ලස්සන නිර්මාණ බිහි වෙන්නේ. ඒක මම ඒ වෙලාවේ ඒගොල්ලෝ ගැන මේ වෙලාවේ ඒගොල්ලෝ ගැන මතක් කරන්න ඕනේ. ඒගොල්ලෝ මට ලොකු සපෝට් එකක් දෙනවා. මගේ මේ නිර්මාණ මේ තැනට ගේන්න මගේ ස්ටාෆ් එක. ඔව් නැත්තම් ඒ වයරින් සිස්ටම් එක හරියට කරන්න ඕනේ. ඒක හරි වගකීමෙන් කරන්න ඕන වැඩක්. සමහරක් ඒවා තියෙනවා කැරකෙන එක කරාට පස්සේ එතෙන්ට ගියාට පස්සේ කැරකෙන්නේ නැහැ. ඒ පොළව ලෙවල් නැති ප්‍රශ්න ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් මේක හරි රිස්ක් එකක් ඉතින්. ඔව් ඒ වගේ ඒවා රිස්ක් එකක්. මොකද කස්ටමර් බලාපොරොත්තු වෙනවා නම් ඒගොල්ලෝ ඉල්ලපු දේ කැරකෙන්න උස ප්‍රමාණ අරවා මේවා ඒ ආකෘතිය තියෙන නිසි ප්‍රමිතිය ඒක නැති වුණොත් ඒක වාට මේ බ්‍රෑන්ඩ් එකට තමයි බලපාන්නේ. බලපානවා බනිනවා බැනුම් අහන වෙලාවල් තියෙනවා. ඉතින් හැමදේම ඉතින් ඔයා කරපු ලොකුම උස ප්‍රමාණය මොකද්ද කේක් එක? අඩි 19ක්. වෙඩින් කේක්. අපේ මිස්ටර් අනුරාධගේ වෝග් ජුවලර්ස්. අඩි 19ක් උසයි. ඒක ඇතුළේ මොනවද ක්‍රියේට් කරේ? ලයිට් තිබුණා. තාජ් මහල් වගේ මොනවද එහෙම එකක්ද නැහැ? නෑ ඒක රොයල් වගේ. ඒකෙත් ලයිට් ඔක්කොම තිබුණා. හැම ටී එකෙම ලයිට් තිබුණා. ලයිට් තිබුණා අඩි 19ක් උසයි ITC එකේ තමයි තිබුණේ. යට වෙනම ලොකු බේස් එකක් කරන්න උනා අපිට ඒකට. ඒ වගේ.
කරන්න පුළුවන් අපිට ඕන තරම් ලොකු කේක් කරන්න පුළුවන් ක්‍රියේටිව් දේවල් කරන්න පුළුවන් ඒ විදිහේ කස්ටමර් කෙනෙක් හම්බුනොත් එයා අපිට වියදම් කරන්න කැමති නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් දැන් මම ඇත්තටම මේ රටින් එළියේ වැඩ කරනවා මට මතකයි ඔයා කොතනක හරි කියලා තිබෙනවා කොහරි රටක ඩුබයිද කටාර් වල රජුරුවන්ගේ දුවගේ නේද ඒක 2013 වගේ 13 හරි 12 හරි 13 හරි දැන් මම මේ දැන් මගේ කම්පැනි එක ඇතුළෙත් මම ගොඩක් එළියේ වැඩ කරනවා දැන් මම UK ගිහිල්ලා එකපාරක් බර්ත්ඩේ කේක් එකක් කරා ඒගොල්ලෝ මාව එහෙට ගෙන්න ගත්තා ඒ වගේ දැන් ආයි තව බර්ත්ඩේ එකක් තියෙනවා UK වල මේ මාසේ 30 ඉතින් ඒ වගේ අපි එළිය යනවා ඔව් යනවා මම ගොඩක් බඩු මෙහෙන් අරගෙන තමයි යන්නේ ඉතින් ගිහිල්ලා අපි එළියේ වැඩ කරනවා ගොඩක් ඒක වෙඩින්ස්ුත් කරනවා කරන්න පුළුවන් ඒ වගේ ඔයා යන්නේ ආයතනයේ නමින් යන්නේ ඔව් මගේ ආයතනයේ නම මම ගිහිල්ලා මම ඔක්කොම හේ කරලා දීලා එනවා ඒ වගේ ඉතින් ගොඩක් ඒක හොඳයි ඉතින් අපිට ආර්ථික වශයෙන් ඔව් එහෙම කරන එක හොඳයි එතකොට අපිට ඉතින් අපිටත් ඔපචුනිටි එකක් නේ එළියට යන්න පුළුවන් ව්‍යාපාරික දැනුමක් තියෙන්නම ඕනද ව්‍යාපාරයක් පටන් ගන්න නෑ එහෙම නැහැ හරියට අපි දැන් මම මගේ පැත්තෙන් ගත්තොත් මං මෙහෙමයි මම දකින දෙයක් කියන්නම් පොඩි දැන් ගොඩාක් අය Facebook එකයි Instagram එකයි ගත්තොත් ගොඩාක් ඉන්නවා කේක් හදන අය pages තියෙනවා ඔව් ගොඩක් ඉන්නවා ගොඩක් තියෙනවා මාස 3කින් බැලුවොත් ඒ එකක්වත් pages උත් නැහැ ඒ ළමයාත් නැහැ හොයාගන්න මටත් පුළුවන්කමක් තිබුණා මට අවුරුදු 19ක් ඉන්න ඕනේ නැහැ අවුරුදු 20ක් විතර ඉන්න ඕනේ නැහැ පටන් ගන්න හැබැයි මම වැඩ කරපු තැන් වලින් ඒ වැඩ කරලා මගේ ව්‍යාපාරය කරන්න මම දැනුමක් එකතු කරගත්තා. ඒ කියන්නේ අවුරුදු 19ක් මම වැඩ කරනකොට ඒ කියන්නේ ප්‍රැක්ටිකල් නොලෙජ් කියන එක. ප්‍රැක්ටිකල් නොලෙජ් කියන එක. දැන් ඇත්තටම ව්‍යාපාරයක් කරන ව්‍යාපාරක දැනුමක් පොඩ්ඩක් හරි තියෙන්න ඕනේ. නැතුවත් බෑ. හැබැයි ඒ ප්‍රැක්ටිකල් නොලෙජ් එක මට තියෙන නිසා තමයි මගේ ව්‍යාපාරය ඇතුළේදී මොන හරි වුණොත් මේක මට හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙනවා. මම මේක හැමදාම කියනවා. දැන් අපේ ළමයින්ට වෙලා තියෙන්නේ මාස 3 කෝස් එකක් කරනවා. ඒගොල්ලෝ හිතනවා දැන් කේක් එකක් කරන්න පුළුවන් කියලා. Facebook page එකක් හදනවා, Instagram page එකක් හදනවා, contact number එක දානවා, orders ගන්නවා. ඒගොල්ලෝ ළඟට ඒගොල්ලෝ බලන්න ඕනේ ඒගොල්ලෝ ළඟට එන customer දෙවෙනි පාරත් ඒගොල්ලෝ ළඟට එනවාද කියලා. එතකොට ඒ ව්‍යාපාරයේ පැවැත්මක් තියෙන්නේ මම ඔයාලට කේක් එකක් හදනවා, ඔයා මගේ ළඟට දෙවෙනි පාරක් තියෙනවා, තුන්වෙනි පාරක් තියෙනවා, හතරවෙනි පාරක් තියෙනවා. දැන් කේක් එකක් ගෙනල්ලා මට මේ අද මේ වැඩසටහනේකට මම දන්නේ නැහැ. හැබැයි මේක කාලා මම ඔයාලකට ආයෙ එනකොට ඉතින් මට මේක කෑවට පස්සේ වශී ඇති මේක ඇතුලේ මං හිතනවා. ඉතින් මේ මාර ප්‍රශ්නයක් වෙනවා එතකොට. ඒ දැනුම හොඳට අරගෙන අපි දෙයක් කරොත් අපිට මේ ව්‍යාපාරය රඳාපවත් ගන්න පුළුවන්. ඉතින් මම දැන් කරන්නේ ඒක. මට තියෙන දැනුමක් මම මගේ ව්‍යාපාරය ඇතුලේ කොහොමද රන් වෙන්නේ කියන එක දන්නවා. වෙන දේවල් හරි ගස්සගෙන මම මගේ ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යනවා. ඉතින් දන්නේ නැති දේවල් මම ඉගෙන ගන්නවා. ව්‍යාපාර ගැන ඉගෙන ගන්නවා. ඉතින් ඉගෙනගෙන මම හිතනවා මට මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. මම අලුතෙන් පටන් ගන්න කට්ටියට කියන්නේ අපි අලුත් අය බිහි වෙන්න ඕනේ. දැන් මට වුණත් මේක හැමදාම කරන්න බෑ. මටත් කාලයක් තියෙයි. එතකොට අලුත් අය අපිටත් වැඩිය හොඳ අලුත් අය ඒගොල්ලන්ට උනත් මං කියන්නේ හරියට ඉගෙන ගන්න දේ දැනුම ගන්න මේක කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න කස්ටමර්ට දෙන්නේ දේ හොඳට කරන්න හැම වෙලේම හොඳ හිතින් දෙයක් කරන්න ඒක ඇතුළේදී එයාට ව්‍යාපාරي කරගෙන යෑමේ හැකියාව තියෙනවා. දැන් මේක සූපර් ශාස්ත්‍රය කියලානේ කියන්නේ. ඒ ශාස්ත්‍රයේ එක කොටසක් නේ. ඒ වගේ දැන් අපිට තියෙනවා විවිධ ශාස්ත්‍රයන් තියෙනවානේ. මේක ඒ වගේ සබ්ජෙක්ට් වයිස් ගත්තාම මේක මේ දැන් මම ඇත්තටම මම මේක ගැන මම ඔයායක සාකච්ඡාවට කලින් මම කේක් හිස්ටරි එක හෙව්වා. කේක් හිස්ටරි එක හොයනකොට මම අර කලිනුත් කිව්වේ යුරෝප් රටවල් වල ඉස්සල්ලාම මේ දෙවියන්ට තමයි මේ කේක් කියලා කියන වචනේ පාවිච්චි කරලා පූජාවන් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒක මිනිස්සුන්ගේ පරිභෝජනයට ඇවිල්ලා තිනවා. ඔය පළතුරු මික්ස් වෙලා එහෙම බේක් කරගෙන එහෙම ඇවිල්ලා තියෙනවා. පසුව තමයි මේක පොදු ජනතාවට ඒ කියන්නේ මේක දෙවියෝ රජ්ජුරුවෝ ඊට පස්සේ වංශවත් මිනිස්සු එහෙම තමයි මේ කේක් කියලා කියන එක ව්‍යාප්ත වෙමින් ඇවිත් තිබුණේ. මේක එක එක යුගවල දැන් අපි ප්‍රංශයේ හරි ප්‍රසිද්ධයි වයින් සහ කේක් කතන්දරයකට. මොකද අර මාරි ඇන්ටනෙට් බිසව කිව්වා පාන් නැත්තම් උඹලා කේක් කාපල්ලා කියලා. ඉතින් කේක් කනවා කියලා කියන්නේම ධනපති පන්තිය නියෝජනය කරන ආහාරයක්. ඉතින් ආහාරය කියන්නේ ඒක රසවත් ආහාරයක්. ඒක
ඒ වගේ ඉතින් ඔයාගේ නමත් කියනකොට මේ ඩිවයින් මේ ටේස්ට් ඔෆ් හෙවන් කියලා කියනකොට මේ හෙවන් කියලා කියනකොට අපිට ස්වර්ගය සහ දිව්‍ය ලෝක රසයනේ අපිට ඔළුවට එන්නේ. ඉතින් ඒ වගේ එහෙම ආපු කේක් තමයි මේ අපිට බටහිරින් ඇවිල්ලා මේ අපේ රටේ එන්නේ. මම ඔයාගෙන් ඇහුවොත් ඇති හැකි අය ඔයාගේ මිලත් එක්ක විශාල මුදල් වලට මෙහෙම කේක් පරිභෝජනය කරනකොට තමන්ගේ සැමරුම් උත්සවවලදී ඔයාට හිතෙන්නේ මොකද්ද මේ රටේ තියෙන මේ ආර්ථික වටපිටාවත් එක්ක මේ හැමෝටම මේ ඔයාගේ කේක් නම් කන්න බෑ. ඒ කියන්නේ ඒකේ තියෙන මේ ක්වොලිටි අරවා මේවත් එක්කේ තියෙන මිලත් එක්ක ඔයා මොකද හිතන්නේ මේ රටේ මිනිසුන්ගේ මේ සැමරුම් වලට මේ කේක් වර්ග පාවිච්චිය නිකන් ඒක විලාසිතාවක් වීම සම්බන්ධයෙන්? ඇත්තටම ඒක පොඩි දෙයක් ඉස්සෙල්ලම කියන්න. අපි පොඩි අයට ඒ කියන්නේ අපේ කේක් අපි හදලා තියෙනවා ඒ කියන්නේ ඒ කියන්නේ සාමාන්‍ය ආර්ථික මට්ටමකට හදලා තියෙනවා. ඒක කරන්න පුළුවන් ප්‍රමාණයට ඒගොල්ලන්ටත් අරගෙන කාලා බලන්න පුළුවන්. නැත්නම් හිතයි මම ඔක්කොම ලොකු ලොකු ඕඩර්ස් විතරයි කරන්න කියලා. ඉතින් ඇත්තටම මේක මං හිතනවා මම දකිනවා ගොඩක් දැන් මේ කාලෙදී අර ඔයා කිව්වා වගේ ගොඩක් සෙලිබ්‍රේෂන් යනවා. ඉතින් අපේ කට්ටිය දැන් පුරුදු වෙලා තියෙනවා හැම සෙලිබ්‍රේෂන් එකකටම කේක් එකක් ගන්න. දැන් මගේ ළඟට එන කට්ටිය නම් ඒ ඔක්කොම රිපීට් කස්ටමර්ස්ලා තමයි එන්නේ. ඉතින් ඒගොල්ලෝ ගොඩක් කේක් ගන්නවා. ඉතින් ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා අලුත් නිර්මාණ වලට යන්න. ඉතින් අර ඒ කාලේ ඉඳලම ආපු ඒවා දැන් අලුත් වෙලා මොඩිෆයි වෙලා අලුත් නිර්මාණ කරනවා. ඉතින් ගොඩක් දැන් ට්‍රෙන්ඩ් එකක් විදිහට මේක ඉස්සරහට යනවා. මම දන්න එක මම ඒ කියන්නේ මගෙන් වෙච්ච දෙයක්වත් නෙමෙයි. මම ඉස්සෙල්ලා වැඩ කරපු තැන් වලදීත් එහෙමයි. ගොඩාක් දේවල් කේක් වලින් හැම ඉවෙන්ට් එකකටම කේක් එකක් අලුත් නිර්මාණයක් ඒ වගේ කියන්නේ ඔය ජෙන්ඩර් රිවීල් කිව්වහම ඒ කාලේ එක නම් තිබුණ නැහැ. ඔක අලුතෙන් ආවේ. ඉතින් ඒ වගේ මොනවා හරි එකකින්ම මේක අලුත් නිර්මාණ කරලා ඒක සෙලිබ්‍රේෂන් එකකට කේක් එකක් හදන්න පුරුදු වෙලා තියෙනවා අපේ කට්ටිය දැන්. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් ඒ කියන්නේ දුප්පත් පොසත්කමක් නැතුව මිනිස්සුන්ට කේක් කියලා කියන එක තමන්ගේ උපන්දිනයක් විවාහ සංවත්සරයක් එතකොට විවාහය දවසට ඒ වගේ සමරන්න ලැබෙන එක ඔයා කියන්නේ හොඳයි. හොඳයි. ඒ කියන්නේ දුප්පත් වුණත් මං හිතනවා අම්මෙක් තාත්තෙක් තමන්ගේ ළමයාට දෙයක් කරන්න ගියාම කොහොම හරි කරනවා. පොඩි කේක් කෑල්ලක් හරි ගෙනියනවානේ. ඒ කියන්නේ ඒගොල්ලෝ බලන්නේ මගේ බබා මං මෙයාට දෙයක් උපන්දිනේ කරන්න ඕනේ. මම ඒක දකිනවා. ඇත්තටම මම ඒක දකින දෙයක්. මගේ ව්‍යාපාරය ඇතුලේ මම දකිනවා. දුප්පත් ලව් කේකුත් හදනවද? කරනවා අපි. දුප්පත් වුණත් ඒ කියන්නේ අම්මා තාත්තා try කරනවා, උත්සාහ කරනවා. සමහරක් අය අපිට කියනවා අනේ මට එච්චර බජට් නෑ කියන එක කියනවා. ඉතින් අපිට කරන්න පුළුවන් දේවල් අපි ඒ වෙලාවට කරනවා. ඉතින් හැමෝම උත්සාහ කරනවා තමන්ගේ දරුවන්ට දේවල් කරන්න. ඒක තියෙනවා. මම මෙහිම අහන්න කැමතියි. දැන් අපි වෙඩින් කේක් කියලා කියන එකට ආවොත් වෙඩින් කේක් මම කියවනේ අර සම්ප්‍රදායන් ඇතුලේ සංස්කෘතිය ඇතුලේ උපසංස්කෘතිය නැදෙනවා කියලා. ඒකට දැන් මේ කේක් කියන නිර්මාණය ඇතුලේ අපි වෙඩින් කේක් ගැන කතා කරොත් වෙඩින් කේක් වලට අපිට වෙනවා අපි ඉස්සර මං කිව්වේ රිදි පාට සිල්වර් එකක දවටනයක් දාලා රිබන් එකක් ගැට ගන්නවා. ඊට පස්සේ රත්තරන් පාට ඔය එක දවටන වල තමයි තිබුණේ. ඊට පස්සේ එක පෙට්ටි හැදෙන්න පටන් ගන්නවා, බොක්සස් හැදෙනවා. ඒ වගේ තියෙනවා කඩදාසි වලින් හදන ඒවා තියෙනවා, විවිධ ඒවා තියෙනවා. මෙන්න මේ වගේ කලාත්මක නිර්මාණ අපි හිතමුකෝ ඒක කේක් එකට හැදෙන ඒවා. මේවා ඔයගොල්ලන්ට කොයිතරම් වැදගත් වෙනවද මෙන්න මේ උපසංස්කෘතියින් හැදෙන එක? ඊටාම වැදගත්. ඒ කියන්නේ ඇත්තටම රිබන් එකක් ගැට ගහලා වෙඩින් කේක් කෑල්ලක් දෙනවට වඩා අලුත් නිර්මාණ ඒ කියන්නේ බොක්ස් එකක් ඇතුලේ. ඒ කියන්නේ සමහර බොක්සස් තියෙනවා. ඒ කියන්නේ අපිට ඒක හිතා ගන්නත් බෑ කොහොමද කියලා. ඒ කියන්නේ ගොඩක් එතන වීදුරු ඒවෙන් කරනවා, ක්‍රිස්ටල් වලින් බොක්ස් කරනවා. ඉතින් හොඳයි. ඒ කියන්නේ ඇත්තටම වෙනස් වෙනවා. දේවල් නිර්මාණය වෙනස් වෙනකොට ඉතින් ඇත්තටම අපිට හොඳයි. ඒ කියන්නේ හැම දෙයකටම අර කිව්වා වගේ මුදල් තමයි වියදම් වෙන්නේ. ඉතින් ඇත්තටම හොඳයි. ඒ වගේ නිර්මාණ බිහි වෙන එක හොඳයි. දැන් ටට්ටක් ගාලා කොහොමත් අලුත් නිර්මාණ බිහි වෙනවනේ. ඉතින් ඒක නිසා අපිට එතකොට අලුත් දෙයක් කරන්න පුළුවන්. අලුත් නිර්මාණ බිහි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳයි. දැන් විජිතගේ රාජධානියේ ප්‍රේමයේ සම්බන්ධයෙන් කොයි වගේ නිර්මාණද ගොඩනැගිලා තියෙන්නේ? මගේ රාජධානියේ
දැන් අනුන්ගේ ප්‍රේමයන් වෙනුවෙන් ඕනෑ තරම් දේවල් මේ වගේ හදලා දෙනවනේ. ඒකට මට එහෙම අනේ මන්දා. ඒ කියන්නේ ඒක ගොඩ නැගිලත් තිබුණා. ඒක ඊට පස්සේ එහෙම කඩාගෙන වැටලත් කියලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට බලමු මොන වගේ එකක්ද ගොඩ නැගෙන්නේ කියලා. ටච් මාලක්. ටච් මාලක් ප්‍රේමය වගේ. වෙනුවෙන්. ඔව් තව කල් තියෙනවා මං හිතන්නේ නේ. ඔව්. මම ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක් අහන්නම්. ඔයා කිව්වනේ ජෙන්ඩර් රිවීල් කියලා එකක් කරනවා කියලා මේ වර්තමානයේ මිනිස්සු. ඔයා කැමතිද මේ ජෙන්ඩර් රිවීල් එකට? ඒක අපි සංස්කෘතිමය වශයෙන් කියන්නේ මගේ අදහසද? ඔව්. කැමති කියන්නේ මෙහිමයි. අර කියන්නේ අපි මිනිසෙක් ඉපදීම බාර ගන්නවද? එහෙම නැත්නම් ගැහණියක් හෝ පිරිමියක් කියලා කියන එක්කෙනා අපි වර්ග කරලා බාර ගන්න ඕනේද ඉපදෙන්න ඉන්න කෙනෙක්? ඔව් එතන නම් එහෙම එකක් තියෙනවා. එහෙම හිතුවොත් මොකද අපි ඇත්තට මං කසාදමදලා මගේ වයිෆ්ගේ මම අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ දරුවෙක්නේ. ඒ කියන්නේ අපි දන්නේ නැහැනේ දරුවා දුවද පුතාද කියන එක. ඉතින් එතන පොඩි එහෙම ගැටලුවක් තියෙනවා. ඉතින් අපි ওই කවුරු ආවත් අපි බාරගත යුතුයි. ඉතින් ඒ කියන්නේ ඒක සෙලිබ්‍රේෂන් කරනවා. එතකොට ඒක ඉතින් අර මං හිතන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔය එක එක්කෙනා හිතන විදිහේ තමයි ඕක තියෙන්නේ. ඉතින් අර ඇත්තටම මම නම් මම මගේ පැත්තෙන් ගත්තොත් මම නම් දුව ආවත් සතුට වෙනවා පුතාවත් සතුට වෙනවා. ඉතින් ඒක තමයි මගේ තියෙන්නේ. ඔව් දැන් ඇත්තට මම මේ ප්‍රශ්නේ අහන්න හේතුව වෙන්නේ මේ කේක් නිර්මාණ වගේම දැන් ඔහු ව්‍යාපාරිකයෙක් ඔහුට ඒක ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන් ව්‍යාපාර පැත්තෙන් බැලුවාම හැබැයි මිනිස්සෙක් හැටියට බැලුවාම අපි දැන් මේ හුඟක් වෙලාවට හිතනවානේ මේ රටේ අපි මේ ජෙන්ඩර් ප්‍රශ්නයක් තියෙනවානේ අපි ජෙන්ඩර් කියලා කියන එක දැන් මේ කාලේ මේ රටෙත් තියෙනවානේ හිම ප්‍රශ්නයක් මේ දවස්වල අධ්‍යාපන ප්‍රතිශත කරන කාරණෙත් එක්ක අපේ අගමැතිනියට යම් කිසි අය ප්‍රහාර මේව කරන දේශපාලනික වශයෙන් නමුත් මං කියන්නේ ඒවා ඇවිල්ලා ඒව ටිකක් අමානුෂිකයි සහ ඒවා මේ එහෙම එසේ විය යුතු නැහැ. ඉතින් අනිත් එක ගත්තාම එහෙම ජෙන්ඩර් රිවීල් කරනවා කියලා කියන එකේදීම අපි මේ තාක්ෂණයත් එක්කනේ ඒක වෙන්නේ. අපි ඉස්සර දරුවෝ ඉපදිනකොට අපි දන්නේ නැහැනේ අපිට ඉපදින්නේ මොකෙද්ද කියලා. අපි දන්නා මිනිස්සේ පැටියෙක් උපදිනවා කියලා. ඉතින් මං කියන්නේ අපි මේ වගේ වර්ගීකරණය කරන්න ගියොත් එහෙම අපිට දැන් ලෝකේ වෙනස් වෙමින් යනවා. එතකොට අපිට ජෙන්ඩර් රිවීල් කරනවා කියලා කියන්නේ ගැහණිය සහ පිරිමියා කියලා කියන එක ඇතුලේ විතරයි අපි බලාපොරොත්තු වෙන්නේ. සමහර විට තර්ඩ් ජෙන්ඩර් කෙනෙක් එන්න පුළුවන් නේද? අපි ඒවට ඉඩ තියන්න ඕනේ. ඉතින් මං හිතනවා මම පෞද්ගලිකව මම මේ ජෙන්ඩර් රිවීල් කියලා කියන එක මානුෂීය පැත්තෙන් බැලුවොත් මම එකඟ නොවන කාරණයක්. මම බැලුවේ ඔයා ව්‍යාපාරික මට්ටමින් ඒකට ඒක හොඳයි කියලා උත්තරය දෙයිද? මානුෂීය පැත්තෙන් උත්තරයක් දෙයිද කියලා. ඉතින් ඔයා මිනිසෙක් හැටියට ඔයා මානුෂීය උත්තරයක් දුන්නා. ඒකට බොහොම ස්තුතියි. thank you. එතකොට මට ඒකම මතක් වෙනවා නන්දා මාලිනීගේ සින්දුවක්. ඇත්තටම මම ඔයා එක්ක මේ සාකච්ඡාවට එනකොටම මගේ ඔළුවට නිරන්තරයෙන් වද දුන්න ප්‍රශ්නයක් තමයි පවන ප්‍රසංගයේ වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම්බලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් කියලා ලස්සන සින්දුවක් තියෙනවා. ඒක ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන අපේ රටේ මිනිස්සුන්ගේ හෘද ස්පන්දනය දැනෙන සින්දුවක් සහ මිනිසෙක් හැටියට අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අනිකා ගැනත් අපි හිතන්න ඕනේ. ඉතින් මේ කේක් ගැන කතා කරනකොට මට අර මං කිව්වා වගේ අර ඒක ඇති හැකි අය විශේෂයෙන් කේක් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මම අද කොහොමද කතා කරන්නේ මේක අර කේක් කෑල්ලක් කන්න ආසාවෙන් ඉන්න පොඩි ළමයෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මතක් වෙද්දි කියලා. ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලට කොච්චර ඒක දැනෙනවද? ඒක මට ගොඩක් දැනෙනවා. ඒ කියන්නේ මම හරිම සංවේදී එක්කෙනෙක්. ඉතින් මට ඒ වගේ දේවල් දැනෙනවා වැඩි. ඉතින් ඒක මං හිතන්නේ මගේ හදවතට ගොඩක් දැනෙනවා ඒ වගේ දේවල් මේ වෙනකොට. ඉතින් ඒක මට එහෙම ලොකුවට මට අදහස් කරන්න ඕනේ නැහැ. ඇත්තටම මට පාරක කවුරු හරි හිටියත් මට ඒක ගොඩක් හදවතට දැනෙනවා. මට පුළුවන් දෙයක් කරලා තමයි යන්නේ. ඉතින් ඒක මට ගොඩක් දැනෙනවා. ඔව් ඔයාට දවසක පුළුවන් ඔයාගේ ආදරයත් එකතු කරලා කේක් ටිකක් හදලා කේක් කන්න කැමති එහෙම ආර්ථික ශක්තියක් නැති කාට හරි අපි ඒ වගේ දේවල් දැනටත් කරනවා. ඔව් දැනටත් කරනවා. හැබැයි මම ආස නැහැ පුද්ගලිකව මම ආස නැහැ මගේ Facebook එකේ හරි මගේ page එකේ හරි ඒව දාලා ප්‍රොමෝට් කරන්න. ඒක කවුරුත් දන්නේ නැහැ. හැබැයි අපි ඒ වගේ දේවල් ගොඩක් කරනවා. අපිට ඉස්සරහටත් ඒ වගේ දේවල් කරන්න පුළුවන් කිසිම බැරිකමක් නැහැ. ඒක තමයි. එහෙම තමයි ව්‍යාපාරිකයෝ Tamanට ලාභය
ආර්ථික ශක්තිය වර්ධනය වෙනකොට අපි ඊගාවට හැරෙන එකක් තමයි අපි කාටද මේකෙන් උදව් කරන්න ඕනේ තමන්ගේ ආර්ථිකයත් ශක්තිමත් කරගෙන නැති බැරි අයට වඩා මනුස්සකමින් දෙයක් කරන එක නැති බැරි අයට අනුකම්පා කරනවා සහ එහෙම දීලා සතුටු කරනවා වඩා අපි කැමති ඒක මනුස්සකමින් බෙදා ගන්න. එතකොට තමයි ඒකේ බ්ලෙසිං එක හරිම තෘප්තිය ලබන්න පුළුවන් සහ ඒකේ ආශිර්වාදය අපිට ලබන්න පුළුවන්. කලාකරුවොත් එක්ක බොහොම සමීපයිනේ. ඒ කියන්නේ ලංකාවේ සියලුම කලාකරුවන්ගේ උපන්දින කේක් හැදෙන්නේ වාතින්ද? ඔව් ගොඩක් වෙලාවට. ඒක ආර්ථික ලාභයක් තියෙනවද? නිකන් කරලා දෙනවද? නෑ මෙහෙමයි. ඒක නිකන් කරලා ඒගොල්ලන්ට කරලා දෙන අය ඉන්නවා. නැත්තේ නෑ. ඒක බොරු කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ මට ඒකට මොකද මම පබ්ලිසිටි කරන්නේ නැහැ. මම ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ නැහැ. මම පත්තරවල දාන්නේ නැහැ. මම ටීවී එකේ ප්‍රොමෝෂන් කරන්නේ. ආටිස්ට් දැන් අපි කාට හරි කරාම ඒගොල්ලෝ අපිට ප්‍රොමෝෂන් කරලා දෙනවා. ඉතින් ඒම කරන පිරිසක් ඉන්නවා. නැත්තම් අපි කොස්ට් එක ගන්නවා. ඒ කියන්නේ 150ක ඩිස්කවුන්ට් එකක් දීලා අපි ඒ විදිහට තමයි ඒක කරන්නේ. ඉතින් ඇත්තටම මම ස්පොන්සර් කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මට ඒ අවශ්‍ය කරන පබ්ලිසිටි එක හදලා දෙනවා. එතකොට ඒක මටත් පාඩු නෑ. ඒගොල්ලන්ට පාඩුවකුත් නැහැ. ඒගොල්ලොන් මුදලට කරන දෙයක් මට නිකන් කරලා දෙනවා. මම මුදලට කරන දෙයක් ඒගොල්ලන්ට නිකන් කරලා දෙනවා. ඉතින් එහෙම එකක් තියෙනවා. මම හිතන්නේ ආටිස්ලා ගොඩක් මම ආශ්‍රය කරනවා. ඉතින් ඒගොල්ලෝ මට හරි ආදරේ. ඒක තමයි තියෙන්නේ. ඔව් විජිත කිව්වහම කේක් හදන කේක් රස විඳින අයගේ කුමාරයෙක් තමයි. කේක් නේ? කේක් ලොවේ අගරජු. ඔව් කේක් ලොවේ අගරජු. එහෙනම් පොඩි නමුත් තියෙනවා මේකට. රංගපාන්නේ කොහොමද? රංගපාන්න පටන් ගත්තේ කවදද? රංගපාන්න මෙහිමයි. මට ඒකට ආසාවක් තිබුණා. කොහොමද ඉස්කෝලේ යන කාලේ ඉඳලා මට ආසාවක් තිබුණා. නළුවෙක් වෙන්න ඕනේ කියන එක ආසාවක් තිබුණා. ඉතින් මං හිතුවේ නෑ ඇත්තටම මට ඒක හැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා. පොඩි දෙයක් කියන්න ඕනේ. ඉස්කෝලේ යන කාලේ ඉඳලා තිබිච්ච බලාපොරොත්තු ඔක්කොම මම මේ වෙනකොට හැබෑ කරගෙන තියෙනවා. වාව්. ඒක හරි. ඒ කියන්නේ මට ආසාවක් තිබුණා කාර් එකක් පදින්න. කාර් එකක් පදින්න. මම ඉස්සර බෝකෝ උඩට වෙලා කල්පනා කරනවා ඉස්කෝලේ යන කාලේ මම කවදා හරි මගේ ගමට කාර් එකකින් එන්න ඕනේ. දැන් කාර් එකකින් යනවා. ඒකත් හරි. රංගපාන්න ආසාවක් තිබුණා. ඒකත් හරි. පත්තරේ මුල පිටුවක ෆොටෝ එකක් යන්න ඕන ආසාවක් තිබුණා. දැන් ඒක ගිහිල්ලා දැන් ඒක ඇති. ඒක ඒ වගේ ගොඩක් තිවිච්ච බලාපොරොත්තු ඔක්කොම දැන් ඉෂ්ට වෙලා තියෙන්නේ. ඉතින් රංගපාන්න ආසාවක් එන්නේ ඉතින් මේ අපේ මම කොහොමද කලාවට ආදරෙන්නේ. මමත් කරන්නේ කලාවක්. අපේ කලාකාරයෝ කරන්නේත් කලාවක්. ඉතින් මම ඒකට හරිම ආදරෙයි. මම ඒගොල්ලෝ ඉස්සර ඉඳලා ටීවී එකේ දකිනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක මූව් වෙනකොට මට ඇත්තටම අර මගේ තිබිච්ච ආසාව පොඩ්ඩක් එළියට එනවා. ඉතින් පොඩි ආසාවක් තිබුණා මේක කරලා බලන්න ඕනේ කියලා. හැබැයි ඒක ටිකක් අමාරු වැඩක්. ඉතින් එහෙම ඉන්නකොට මට බුද්ධිනී අක්කා කතා කරනවා. තිමිර අයියා කතා කරනවා. එතකොට නිමන්ති පෝරගේ අක්කා කතා කරනවා ප්‍රභාත් අයියාත් එක්කම. ඉස්සෙල්ලාම මම සම්බන්ධ වෙන්නේ බුද්ධිනී අක්කා කොහොමත් මට කතා කර හිටියා. ඉස්සෙල්ලාම තිමිර අයියාගේ මේ ලියන ඩ්‍රාමා එකේ නිමන්ති අක්කා තමයි ප්‍රොඩියුස් කරන්නේ. ඒකේදී සර් කැරක්ටර් එකක් තියෙනවා කියලා මට කතා කරනවා කරන්නේ. ගුරුවරයෙක්. මෙහෙමයි මම එතකොට කරලම නෑ මොනවත් පළවෙනි සීන් එකේදී මම ඇත්තටම මම මේක කරා. ඒ කියන්නේ මට පුළුවන් විදිහට මම මේක කළා. ප්‍රභාත් අයියාගෙන් මම අහපුවාම පළවෙනි සීන් එක කළා හොඳයිද කියලා නෑ හොඳයි කමක් නෑ කිව්වා. ප්‍රභාත් අයියා එක වචනයක් කිව්වා. පළවෙනි සීන් එකනේ මේක ඔයාගේ. මෙතෙන්ට ගාමිණී ෆෝන්ස් එක විජේ කුමාරතුංග ඇවිල්ලා කරත් පළවෙනි සීන් එකම තමයි. ඔය විදිහට තමයි කරන්නේ ඉතින්. දෙවෙනි තුන්වෙනි එක යනකොට ඔයා හදාගන්නේ ඔය ඩයලොග්ස් මතක තියාගන්න කියලා. ඊට පස්සේ කොහොම හරි දෙවෙනි තුන්වෙනි සීන් එක යනකොට මම මේක හොඳට කරගත්තා. ඩයලොග්ස් හොඳට මතක තියාගත්තා. ඉතින් ඊට පස්සේ දෙවෙනියට සම්බන්ධනේ බුද්ධිනී අක්කාගේ ඩ්‍රාමා එකක. මං ආදරේ. ඒකේ ඒකත් කරා. ඊට පස්සේ ටෙලිඩ්‍රාමා 4ක් 5ක් විතර කරා. ෆිල්ම් 2ක් කරා. ඉතින් ඔහොම තමයි ආවේ. නළුවෙකුත් වෙලා. මේ ශේත්‍රයේ තා මොනවද ඔයාගේ බලාපොරොත්තු තියෙනවා මොනවද තව ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ? ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ මගේ ව්‍යාපාරය දියුණු කරගන්න එක තමයි. මට ආසාවක් තියෙනවා කොළඹ 7 වල කොෆි ෂොප් එකක් ඕපන් කරන්න. ඉතින් අපි මේ දවස්වල ඒකේ වැඩ කරගෙන යනවා. මගේ ෆැක්ටරි එක හදන එකේ වැඩ තියෙනවා. ඉතින් ඒ පැත්තට තමයි යොමු වෙලා තියෙන්නේ අලුත් අවුරුද්දේ. ඒක තව වැඩි දියුණු කරගන්න. 2026. මම මෙහිම අහන්නද? දැන් ඒ වගේ අරමුණුත් එක්ක ජීවිතේ ඉස්සරහට යනකොට ඔයාට මේ ලංකාවේ මේ අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න අයට මැසේජ් එකක් දෙන්න තියෙනවා නම් ඔයා කැමති දෙයක් ප්‍රකාශ කරන්න තියෙනවා නම්
ඒ වගේ දෙකදී මොන වගේ අදහසක්ද ඔයාලට යෝජනා කරන්න පුළුවන් වෙන්නේ? ඇත්තටම මම ඒක ඉස්සෙල්ලත් කිව්වා. අපි ගොඩක් වෙලාවට අපි කෑම කරන කට්ටිය කෑම කරනකොට ඒක හරි පරිස්සම් වෙන්න ඕනේ. පිරිසිදු වෙන්න ඕනේ. හරියට නිර්මාණය ලස්සනට තියෙන්න ඕනේ. අර මොනවා එක කිව්වාගේ හැමෝම බලන්නේ ඉස්සෙල්ලාම එළියෙන් බලනවා නිර්මාණය කොහොමද කියලා. ඉතින් ඒ වගේ අපි හැම වෙලේම අපි ළඟට එන කස්ටමර්ට හොඳ දෙයක් දුන්නොත් නැවතත් අපි ළඟට එනවා. අපි ව්‍යාපාරේ රඳා පවත්වා ගන්න ලේසි. ඉතින් මම කියන්නේ අවංක වෙන්න ලැබෙන මුදලට හරියන දෙයක් අපි පාරිභෝගිකයට ලබා දෙන්න. එතකොට අපේ පැවැත්මක් තියෙනවා. ඒගොල්ලොත් සතුටු වෙනවා. අපි අපේ කාගේ හරි දැන් මේ නිර්මාණයක් කරලා අපි ලැබෙන බ්ලෙසිං එක තමයි අපි ඉස්සරහට ගෙනියන්නේ. මුදල ලැබෙනවා තමයි. ඒ වුණාට ඒගොල්ලෝගේ කතා කරන දේවල් ඔය එක හරි රසයි, ඔය එක හරි ලස්සනයි, ඔය එක හොඳටම කරලා තිබුණා. ඉතින් ඒක එයා තව කෙනෙක්ට කියනවා. ඉතින් ඒක අර කිව්වා වගේ ඕක යනවා. එතකොට ඒ ලැබෙන දේවල් වලින් තමයි අපේ ව්‍යාපාරය රඳා පවතින්නේ. ඒක නිසා හොඳ හිතින් හැමෝම කියන්නේ මුදල් පස්සෙම දුවන්නේ නැතුව හොඳ හිතින් දේවල් අපි කරොත් අපිට විශ්වයෙන් ලැබෙන්නේ හොඳ දේවල්. ඒක නිසා මම කියන්නේ හොඳ හිතින් දේවල් කරන්න අපිට හරියයි. මම දැන් මොකුත් අහන්නේ නැහැ. ඔයාලට කැමති දෙයක් කියන්න පුළුවන්. ඔයාලට කියන්න ඕනේ කියලා හිතෙන Tamanට ෆීල් වෙන ඕනම දෙයක් ඔයාලට කතා කරන්න පුළුවන්. පොඩි වෙලාවක් තියෙනවා. ඉතින් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මගේ ව්‍යාපාරේ මේ තැනට ගේන මගේ පිටිපස්සේ ගොඩක් කට්ටිය හිටියා. ඒ කියන්නේ මගේ පළවෙනි මම මයික් එකකට කතා කරන්න කොහොමද බයයි ඒ කාලේ. ඒකට පළවෙනි ඉන්ටර්විව් එක කරපු YouTube channel එක කරපු ඒ දෙන්න අමයි තෝෂාරි. ඉතින් මේ හැමෝම මාව මේ තැනට ගේන්න එතකොට කියන්නේ මට උදව් කරපු කට්ටිය. මගේ ආටිස්ට්ලා ටික, මගේ කස්ටමර්ස්ලා, මගේ හැමෝම, මගේ අක්කා, ඉතින් මගේ වටේ ඉන්න මගේ ස්ටාෆ් එක. ඉතින් මම මේ අද මෙතන ඉඳගෙන කතා කරන්න පුළුවන් වෙලා තියෙන මගේ ගුරුවරු ටික. ඉතින් ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ හැමෝම නිසා තමයි මට අමතක වෙන්න ඇති. මට ගොඩාක් කට්ටිය උදව් කරලා තියෙනවා. ඉතින් අමතක වුණා නම් තමා වෙන්න ඕනේ. ඔයා දැන් අද මේ කතාවට මාව සම්බන්ධ කරගත්තා. ඉතින් මගේ වටේ ඉන්න හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. මේ හැමෝම නිසා තමයි මම අද මෙතන ඉන්නේ. මං හොඳ වාහනයක යනවා වාහනයක යන්නේ. මොකද මට කලාවක් තියෙනවා. හැබැයි මට කලාවක් තිබුණාට මට දැනුම තිබුණාට මට තනියෙන් හැමදේම කරගන්න බෑ. ඒ හැමෝම මට උදව් කරන නිසා තමයි මගේ අම්මා තාත්තා, ඒ හැමෝම අක්කා අයියා, ඒ හැමෝම මට උදව් කරන නිසා තමයි මට මේක මගේ ව්‍යාපාරේ මේ තැනට ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මම ඒගොල්ලන්ට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඒ හැමෝටම. ඔයා ස්වාධීනයිද? ඇයි? මම ස්වාධීන. මම අන්තිමට අහන්නේ විජිත කුමාර කවුද? මෙහෙමයි. මම ඇවිල්ලා මට ඉක්මනට කේන්ති යනවා. ඉක්මනට තරහ යනවා. මම ඒ වුණාට ඒක ටක් ගාලා නිවෙනවා. කියන්නේ වැඩ කරන වෙලාවෙදිත් මට නිර්මාණය හරියට තිබුණ නැත්නම් මට ස්ටාෆ් එකත් එක්කත් කේන්ති යනවා. ඒ කියන්නේ මම එච්චරට ආදරේ මම කරන නිර්මාණයට. ඉතින් ඇත්තටම මං අවංක මං දකින්න විදිය මං කියන්නේ මං හරිම අවංක කෙනෙක්. මට අවංකයි නම් මම අවංකයි. ඉතින් අවංක හොඳ කෙනෙක්. ආදරය කියන එක ජීවිතයට කොයිතරම් වැදගත්ද? ආදරය ලබන්න තියෙන ඉඩකඩ කොහොමද ජීවිතය ඇතුලේ? ඒක වැදගත්. ඒක මට මිස් වෙලා තියෙනවා, මිස් වෙච්ච දෙයක්. ඇත්තටම ඒකේ අඩුපාඩු මට දැනෙනවා. දැනෙන වෙලාවල් තියෙනවා. කියන්නේ අපිත් මිනිස්සුනේ. සත්තුත් කැමති නේ ආදරේට. ඉතින් දැනෙන වෙලාවල් තියෙනවා. හිදිලා තියෙනවද? ඔව්. මම අවුරුදු 5ක් ආදරේ කරා මගේ පළවෙනි ආදරේ. ඒක එහෙමම නැති වෙලා ගියා. ඊට පස්සේ මම වෙන දෙයක් ගැන හිතන්නේ නැහැ. තාමත් තනියෙන් ඉන්නවා. දැන් එයා බැඳලා බබාලත් ඉන්නවා. එයා මම හිතන්නේ අද මාව දකින්නවත් ඇති ඉතින්. TV එකේ, YouTube වල, Facebook වල හැමතැනම දකින්නවත් ඇති. ඉතින් එදායින් පස්සේ මම ඒක ගැන හිතන්නෙත් නැහැ. මම හිතන්නේ කියන්නේ ආදරේ කියන දේ මිස් වෙලා තියෙනවා. ඒක මට අදටත් දැනෙනවා. කියන්නේ මටත් කවුරු හරි හිටියා නම් හොඳයි. මට මේ ආදරේ ඕනේ. ඒක දැනෙනවා. දැනෙන්නේ නැත්තේ නැහැ. මෙච්චර
පාටිස් වලට යනවා ඇසුරු කරනවා සමාජය ඇතුලේ හිත නතර වෙච්ච තැනක් නැද්ද? මෙහෙමයි. හිත ගොඩක් තැන්වල නතර වෙන වෙලාවල් තියෙනවා. ඒත් අපිට හැමදේම ලං කරගන්නත් බැහැනේ. ඉතින් ඇත්තට මම අර පළවෙනි ප්‍රශ්නයෙන් පස්සේ මම මේ වගකීම් වලට බයයි. මං ප්‍රශ්න ඔලුවට දාගත්තොත් මට වැඩ කරන්න බෑ. මගේ ඔලුවට ප්‍රශ්නයක් આવද්දි මට වැඩ කරන්න බෑ. කියන්නේ මට හිතන එක නවතිනවා. මම ටෙලිෆෝන් ආන්සර් කරන්නේ නැහැ මොනවත් නැහැ. කාමරයක් ඇතුළට වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ කලාව පැත්තෙන් වෙන දේවල් ඔක්කොම නවතිනවා. කිසිම නිර්මාණශීලී හැකියාවක් ඔලුවට ඉන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ඔය දැන් ඇත්තටම පළවෙනි ප්‍රශ්නෙන් පස්සේ මම කවදාවත් බඳින්නේ නැහැ කියලා හිතාගෙන හිටියත් මම හිතනවා මම ඒක කරයි කියලා ඉස්සරහදී. මොකද මට දැන් දැනෙනවා මට ආදරයක් ඕනේ කියලා. මට හැමදේම තියෙද්දිත් මට ඒ දේ විතරක් නැති වෙනකොට තියෙනවා. ඉතින් මම හැබැයි මෙහෙමයි අපිට බඳින්නම අවශ්‍ය එකකුත් නැහැ. අපිට සල්ලි තියෙනවා නම් අපිට ජීවත් වෙන්න පුළුවන් නම් මම ඒ තැනත් ඉන්නවා. අපිට හැමදේම තියෙනවා නම් මේ අපි බලා ගන්න ඕන තරම් කට්ටිය ඉඳී. අපි පිරිමියෙක් වුණා කියලා ගැහණියෙක් වුණා කියලා කසාදයක් ජීවිතේට අත්‍යවශ්‍යම කියලා එකක් නැහැ. මම මගේ අම්මට ඕක කියනවා. මොකද අම්මා කියනවා කසාද බඳින්න කියලා. ඉතින් මං කියන්නේ ඒකයි නෑ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට දැන් මේක නිදහස් මගේ ලයිෆ් එක මට හරිය නිදහස්. කියන්නේ මට හිතුණා මට ඕන රටකට මම යනවා. මට ඕන තැනකට යනවා. ලංකාවේ ඕන තැනකට යනවා. මම මගේ ලයිෆ් එක මට ඕන විදිහට එන්ජොයි කරලා මම අක්කට කියලා යනවා. එයා දන්නවා ඔක්කොම මං කොහෙද යන්නේ මොනවද කරන්න කියන්නේ. ඉතින් හරි වගකීම් නැහැ. හරි නිදහස්. හැබැයි අර ආදරය කියන එක නම් මිස් වෙනවා. ඒ කියන්නේ ඒක දැනෙනවා. ඒක අවශ්‍යයි කියලා දැනෙන වෙලාවල් තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට මොන හරි දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා, නොවෙන්නත් ඉඩ තියෙනවා. ජීවිතය කියන්නේ එහෙම තමයි. අපිට සමහර දේවල් අත්පත් කරගන්න පුළුවන්, සාක්ෂාත් කරගන්න පුළුවන්. සමහර දේවල් අපේ ජීවිතවලින් මිස් වෙලා යනවා, මගහැරිලා යනවා. කාලය සහ විවිධ දේවල් එක නිර්මාණශීලී තරුණයෙක් හැටියට විජිතගේ ගමන අපි මේ කතා කරපු තරම් සැහැල්ලුත් නෑ, සුන්දරත් නෑ. සහ වේගවතුත් නැහැ. ඒක හරි කාලයක් අරගෙන අවුරුදු 20ක් 25ක් විතර වගේ දීර්ඝ කාලයක ගමන් කරමින් ගමේ ගම්පහ බුත්පිටියේ ඉඳලා අක්කා ළඟට ඇවිල්ලා මොරටුවට ඇවිල්ලා එයා එතනින් තමයි ජීවිතය එයාගේ හැරවුම් ලක්ෂ්‍ය පටන් අරන් තියෙන්නේ. එතනින් ජීවිතය පටන් අරගෙන ඊටාම දුෂ්කර ජීවිතයක් ගත කරමින් අර වලං ඇතුළට වැහලා හොදන්න පුළුවන් ප්‍රමාණයේ විවිධ දුෂ්කරතා හෝටල් හොදලා මේ කුස්සි හොදලා වලං පිඟන් හොදලා එහෙම පුහුණු වීමක් ලද ශික්ෂණයක් ලද ව්‍යාපාරිකයෙක් තමයි අද අපිත් එක්ක මේ සාකච්ඡාව කරේ. මම ඒ ටික කියන්න හේතු මම ඒවා යාගෙන් ගත්තේ නැතුව මම ඒක ඕගොල්ලන් එක කතා කරන්නේ. මොකද ඒක එහෙම වෙනකොට තමයි Tamanට තමන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉවසීම ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ සහ තමන්ගේ අභිමානය සකස් කරගන්න පුළුවන් වෙන්නේ. අපිට කේන්ති ගියා නම් අපිට ඉවසීම නැති වුණා නම් අපිට තරහ ගියා නම් අපිට සමහර වෙලාවට ඒ පුහුණුව ඒ ඉවසීම නැති වුණාම ඒ පුහුණුව අපිට ලබා ගන්න බැරි වෙනවා. එයාට ඉවසීම නැති වෙන්න ඇති, තරහ යන්න ඇති. හැබැයි කොහොම හරි එයා ඒක උපේක්ෂාවෙන් දරාගෙන පොළොවේ ගහලා හරි කොහොම හරි එතනින් ඒක ඉගෙනගෙන තියෙනවා. ව්‍යාපාරිකයෙක් වෙනවා කියලා කියන එකේදී ඒ එක්ස්පීරියන්ස් එක එහෙම නැත්නම් ඒ අත්දැකීම් ටික ඊටාම වැදගත්. තමන් හදාරන යම්කිසි ශාස්ත්‍රයක් ඇතුළේ ඒක රංගපෑවත් චිත්‍රපටියක් අර්ථපතිත්වයේ දරුවත් අධ්‍යක්ෂණය කරත් අපි මොන දේ කරා වුණත් අපිට ඉවසීම අපේ දැක්ම අපේ ඇටිටියුඩ් එක අපි හදා ගන්න ඕනේ. අපි කොහොමද අපේ ජීවිතය ගොඩනගා ගන්න කියන කාරණෙත් එක්ක. ඉතින් මම හිතනවා විජිත ඊටම සාර්ථක ගමනක් ඒ කටුක අත්දැකීම් එක්ක ගොඩනගාගෙන තියෙනවා. ඒ ගමන ඇවිල්ලා තියෙනවා. ඒකට යාගේ අක්කා, යා ඒ කියන සියලුම දෙනාගේ සහයෝගය ලැබිලා තියෙනවා. ඉතින් මම මිර ආර්ට්ස් කණ්ඩායමත් වෙනුවෙන් පෞද්ගලිකවත් නරඹන අය වෙනුවෙනුත් විජිත වාගේ ජීවිතේව බලාපොරොත්තු වෙන්නා වූ ඒ යහපත් සියලුම අපේක්ෂාවන් සහ ව්‍යාපාරික පැත්තෙන් ඒ දියුණු වෙන්න ඔයාට අවශ්‍ය කරන ශක්තියින් ස්වභාව ධර්මයෙන් ලැබෙන ශක්තියින් සියල්ල ඔයා වෙතට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාගේ මේ කේක් තව තවත් රහ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒව මිනිස්සු අතරට ගිහිල්ලා ඒ දිව්‍යමය රස තව තවත් වර්ධනය වෙලා සාර්ථක වේවා. ඒ වගේම ඔයාගේ ජීවිතයේ තියෙන පාළුව ඔයා අපේක්ෂා කරන ඒ කවුරු ඕනේ කියලා කියන එක හරි කෙනෙක් ඔයාට ලැබෙන්නත් ඕනේ. එහෙම ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් අර ඔයා කියනා වගේ සියල්ල සම්ප්‍රදායක් ඇතුලේ විවාහයක්ද ඒ වගේන හිතන්නේ නැතුව
මිනිස්සෙක් හැටියට යහපත්ව ජීවත් වෙන්න, සතුටින් ජීවත් වෙන්න වාට අවශ්‍ය කරන නිරෝගීත්වය මානසිකව සහ ශාරීරිකව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද වැඩසටහනට ආවට. ආයිබෝවන්.